ඉස්සර සිවිල් 2 පේපර් එකට ළමයි හරි ලේසි. සිවිල් 2 සෙකන්ඩ් පාර්ට් එකට අනිවාර්යෙන් 27 524 528 ඔය වගේ වගන්ති ටිකක් අනිවාර්යෙන් අහනවා ටිකක් තියෙනවා. හරිද? එතකොට ඒ ටික බලාගෙන ගිහිල්ලා තව මොනවා හරි ඔය නාමකරණය හරි මොකක් හරි බලන් ගියාම අනිවාර්යෙන් මේ ප්‍රශ්න දෙක අපිට ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ අ, තව ප්‍රශ්න හතරකට ලියන්න ඕන සිවිල් නඩු විධාන සංග්‍රහයෙන්. ඒකේ අනිවාර්ය ප්‍රශ්නයක් එනවා වෛවාහක නඩු කරවලින්. හරි? ඊට පස්සේ බාල වයස්කරුවන්ට එරෙහිව හෝ බාල වයස්කරුවන්ට විරුද්ධව නඩු වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. හරි? ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳව ලඝුකාර්ය ප්‍රතිපාටියෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඕකත් එක්ක තව ඉන්ජන්ක්ෂන් හරි අභියාචනා හරි ඒ වගේ මාතෘකාවක් බලාගෙන ගියාම අපිට මේ ප්‍රශ්න හතර ලේසියෙන් ලියා ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 6 කම්ප්ලීට් පේපර් එක ඉවරයි. හැබැයි දැන් බලන්න වෛවාහක නඩුකර වලින් අවුරුදු මම හිතන්නේ ගිය අවුරුද්දටම පේපර් එකේ ප්‍රශ්නයක් දුන්නේ නැහැ. ඒක නිසා මම මේ පාර මේක උගන්වන්න හිතුවා. ඊට පස්සේ අලුතෙන් තව එකතු කරලා තියෙනවා ප්‍රමාණය මුදල් කළ මුදල් ඉල්ලීම් පිළිබඳව ලඝුකාර්ය ප්‍රතිපාටිය කියන එකට එකතු වෙලා අලුතෙන් ලඝුකාර්ය ප්‍රතිපාටියෙමුත් ප්‍රශ්නයක් අහන්න පටන් අරගෙන ඒක තමයි මම උගලන්ට කලින් දවසේ ඉගැන්නුවේ. හරි? ඊට පස්සේ ප්‍රතිශෝධන ඉල්ලීම් වගේ තනි ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි? අ, අර ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳව ලඝුකාර්ය කටපාටි ඊට පස්සේ බාලවයස්කරුවන්ට එරෙහිව නඩු ඒවා දෙක එකතු ඒ වගේම එකතු කර කර අහනවා. එතකොට දැන් කලින් තනි ප්‍රශ්න දෙකකට තිබිච්ච ඒවා ප්‍රශ්න දෙකකින් අහපු ඒරියා දැන් තනි ප්‍රශ්නයක A සහ B කොටස් වලට ලකුණු 8 අහනවා. ඊට අමතරව නඩු තීන්දු ක්‍රියාත්මකයේ යෙදවීම වගේ මාතෘකාවලට තව ටිකක් වැඩි කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පාඩම් කරන්න තියෙන කන්ටෙන්ට් එක ගොඩ වැඩි වෙලා තියෙනවා ළමයි. ඒක ඉතින් අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. එහෙනම් කලින් විභාගෙ ලියපු ළමයෙක් පාඩම් කරගෙන ගියා නම් වෛවාහක නඩු කර ඊට පස්සේ ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳ ලඝුකාර්ය පටිපාටිය ඊට පස්සේ බාල වයස්කරුවන්ට එරෙහිව සහ බාල වයස්කරුවන් වෙනුවෙන් පවරන නඩු කියන මාතෘකාව හරි ඊට අමතරව ඉන්ජන්ක්ෂන් හරි ඊට අමතරව ඉන්ජන්ක්ෂන් අභියාචන ඔන්න ඔය පහක් පාඩම් කරන් ගියාම ඕකෙන් හතරක් අනිවාර්යෙන් ලියන්න පුළුවන්. වර්තමානයේ තත්වය ඊට වඩා වෙනස් වෛවාහක නඩු කර බාලවයස්කරුවන්ට එරෙහි නඩු දරුවන්ගේ බාරකාරීත්වය කියන තුනම එකතු කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඊට අමතරව එතකොට එතන ඒරියා තුනක් ඕගොල්ලන්ට එකතු වෙනවා. හරි වෛවාහක නඩු කර බාලවයස්කර දරුවන් විසින් සහ දරුවන්ට එරෙහිව පවරන නඩු සහ දරුවන්ගේ බාරකාරීත්වය. ඔන්න ඔය කෑල්ල පොඩ්ඩක් කෑලි තුනම කොහෙන් හයිද දන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ජන්ක්ෂන් අභියාචනා ප්‍රතිශෝධන ඔය තුනමත් පාඩම් කරගන්න. විතරක් නෙවෙයි රජයට එරෙහිව නඩු පැවරීම ගැන අනිවාර්යෙන් බලා ගන්න වෙනවා. හරි? ඊට පස්සේ ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳව ලඝුකාර්ය පටිපාටියට අමතරව ලඝුකාර්ය පටිපාටිය පාඩම් කරගන්න වෙනවා. ඊටත් අමතරව නඩු තීන්දුවක් ක්‍රියාවේ යෙදවීම කියන කොටස. හැබැයි දැන් කලින් පාඩම් කරන්න යන්න තිබුණේ කෑලි තුනක් වුණාට ලෙක්චරර්ගේ ස්වභාවයක් තිබ්බා ඔය කොහේ හරි දාර්ශනික නීතිවේදියෙක් ලියපු පොතක් අරගෙන ඒක කියවලා ඒකේ තියෙන ඔක්කොම ලෙක්චර් නෝට් එකටත් දාලා ප්‍රශ්න අහන්න ගියාම දාර්ශනික උත්තර ලියන්න දෙනවා. ඒ වුණාට වර්තමාන ලෙක්චරර්ගේ හොඳ ගතිගුණයක් තියෙනවා ළමයි. ප්‍රැක්ටිකලි අපිට ඕන කරන දේවල් ටිකක් විතරයි අහන්නේ. හරිද? ඒවට නිශ්චිත උත්තර තියෙනවා. ප්‍රැක්ටිකලි ඔයා ලෝය කෙනෙක් විදිහට අධිකරණයට ගියාම අවශ්‍ය කරන දේවල් ටික තමයි අනිවාර්යයෙන්ම අහන්නේ. සහ ලෙක්චරර්ගේ ලෙක්චර් නෝට් එකේ තියෙන දේවල් ලැබුණාම වෙන මොකුත් අහන්නෙත් නැහැ. හරි? කලින් ඒවා වගේ නෙවෙයි කියවලා කරුණු හොයාගෙන ලියන්න කියලා ප්‍රශ්න දාලා අමාරුවේ දාන්නේ නෑ ඔයගොල්ලන්. ඒ නිසා අපිට දැන් ටිකක් ලේසියි ඇත්තටම. ඔයගලන්ට මම දැම්ම අප්ඩේට් කරපු නෝට් එක ගිය පාර ළමයිට මම මේ සමහර ඒවා අතින් ලියුවා. මම ඔයගලන්ට අප්ඩේට් කරපු නෝට් එක දැම්ම ළමයි. සමහර කොටස් පරණ නෝට් එකේ තිබිච්චා මම එහෙමම තිබ්බා. ඒකට හේතුව මට නිකන් ටික ඩිලීට් කරන්න දුකයි.
හරි. නමුත් මම ඒක ඔයගලන්ට කියන්න මෙන්න මේ පාර්ට් එක නෝට් ලෙක්චර් නෝට් එකේ නම් මම අමතර දෙනුමට දාලා තියෙනවා කියලා. ඒක මාර්ක් කරගන්න. එහෙනම් මම මුලින්ම කතා කරන්නම් වෛවාහක නඩු කරගෙන පාස් පේපර් මේ අලුතෙන් ආව ලෙක්චර් හදපු එක ප්‍රශ්නයක්වත් ගිය අවුරුද්දේ අපිට හොයාගන්න නැහැ. නමුත් අහන්න පුළුවන් කියලා හිතන විදිහට ලෙක්චර් ප්‍රශ්න ටික ගොනු කරලා තියෙනවා. හරි. නිකන් හිතන්නකෝ. වෛවාහක නඩුකර සම්බන්ධයෙන් නීති ශිෂ්‍යයෙක් අධ්‍යයනය කළ යුතු නීතියේ කොටස් මොනවාද? කාර්ය පටිපාටිය තියෙනවා 42 පරිච්ඡේදයේ 596 සිට 627 දක්වා වගන්තිවල. ඔන්න පළවෙනි පොයින්ට් එක. ඊට අමතරව ඔබ දැනගත යුතුයි විවාහ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත ගැන, උඩරට විවාහ සහ දික්කසාද පනත ගැන, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත. ඔන්න ඔය පනත් ටිකත් වැදගත් වෙනවා. හරි? එතකොට ඒක වැදගත් වෙන්නේ කොතනත් එක සම්බන්ධ වෙලාද? මෙන්න මේ 627 වගන්තියත් එක්ක එකතු වෙන තැන තමයි ඒක වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට අහන්න පුළුවන් වෛවාහක ආරවුල් පිළිබඳව අධිකරණ බලය තියෙන්නේ කොහේටද? හරි? වෛවාහක ආරවුල් පිළිබඳව අධිකරණ බලය තියෙන්නේ කොහෙටද? එතකොට සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 19.3 වගන්තියේ කියනවා වෛවාහක අධිකරණ බලය තියෙන ලංකාවේ සෑම අධිකරණයකටම සාධාරණ හේතුවක් මත විවාහයක් විසිරුවා හරින්න පුළුවන්. අධිකරණ සංවිධාන පනතේ 24 වගන්තිය අනුව එකී බලය තියෙන අධිකරණය දිසා අධිකරණයයි. පවුල් අධිකරණයට දීලා තිබ්බ සංශෝධනයක් ගෙනල්ලා ඒක දිසා අධිකරණයට දැන් දීලා තියෙනවා. පවුල් අධිකරණ බලය දැන් ක්‍රියාත්මක කරන්නේ දිසා අධිකරණය. හරිනේ එහෙනම් ඔන්න අධිකරණ බලය. ඊළඟට ඔබෙන් අහන්න පුළුවන් වෛවාහක නඩුවක් පැවර යුතු අධිකරණය තෝරාගන්නේ කෙසේද? සංශෝධිත සිවිල් නඩු විධාන සංග්‍රහය 9 වගන්තිය අනුව විත්තිකාරයා පදිංචි ප්‍රදේශයේ නඩුව පවරන්නත් පුළුවන්. පැමිණිලිකාරයා පදිංචි ප්‍රදේශයේ නඩුව පවරන්නත් පුළුවන්. නඩු නිමිත්ත පැන නැගිච්ච ප්‍රදේශයේ නඩුව පවරන්නත් පුළුවන්. විවාහ ගෙවිසුම ලියාපදිංචි කරපු ප්‍රදේශයේ නඩුව පවරන්නත් පුළුවන්. අදාළ ප්‍රදේශයේ දිසා අධිකරණයේ නඩුව පවරන්න පුළුවන්. ඔයගලන් දන්නවා මේ 2024 සංශෝධනයක් ආවා 2024 25කට හරියට 25 වගේ මතක 25. හරි. එතකොට මේ සංශෝධනයෙන් තමයි මේ පැමිණිලිකාරයා පදිංචි ප්‍රදේශයේ නඩු පවරන්න අවසර දුන්නේ. ඊට කලින් තිබි විත්තිකාරයා පදිංචි ප්‍රදේශයේ විතරයි. හරිද? දැන් තමයි පැමිණිලිකාරයා පදිංචි ප්‍රදේශය දාන්න පුළුවන්. නමුත් කොයික වුණත් පැමිණිලිකාරයා පදිංචි ප්‍රදේශයේ නඩු පවරන්න මුලින් ඉඳලම පුළුවන් වෛවාහක නඩු කරවල කුමක්ද වගන්තිය? 597 එක වගන්තිය. 597 එක වගන්තිය කියනවා ස්වාමි පුරුෂයෙක් හරි භාර්යාවක් හරි එයා පදිංචි දිස්ත්‍රික්කයේ දිසාධිකරණයේ වෛවාහක නඩු සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. දැන් නම් මේ වගන්තිය වැලීඩ් නෑ. මොකද දැන් කොහොමත් පැමිණිලිකාරයාට සිවිල් නඩු දාන සංග්‍රහය 9 වගන්තිය යටතේ නඩු පවරන්න පුළුවන්. වැලීඩ් නෑ කියලා කියන්නේ වැඩක් නෑ. මුත් ඉතින් ඒක තිබුණා කලින් ඉඳලම. හරි. ඊට පස්සේ මේ මෙන්න මේ කොටස ළමයි අලුත් ලෙක්චර් එකේ නෝට් එකේ නැහැ. නමුත් මම ඒක ආසාවට තියලා තිබ්බා. ලංකාවෙන් පිටතදී ලියාපදිංචි කරපු විවාහ ගිවිසුමක් ලංකාවේදී සාධිකරණයට පුළුවන්ද? ලේමිසූරිය versus ලේමිසූරිය නඩු තීන්දුව සුද්දු දෙන්නෙක්ගේ කතන්දරයක්. එංගලන්තේ මැදලා තිබ්බේ. හරි. කිව්වා ලංකාවේදී සාධිකරණයට පිටරට බැඳපු දෙන්නෙක් ඩිවෝර්ස් කරන්න බෑ කියලා. ඒක අධිතීරණය කර අශෝකන් versus අශෝකන් නඩු තීන්දුවේදී පැමිණිලිකාරිය ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ මදුරාසියේදී විත්තිකාරයාත් එක්ක විවාහ වෙලා එයා ලංකාවට ආවා විවාහය අවසන් කරලා. නමුත් දික්කසාද නඩුවක් පැවරුවේ කොළඹ දිසා අධිකරණේ. කොළඹ දිසා අධිකරණේ කිව්වා අපිට මේක ඩිවෝර්ස් කරන්න බලයක් නැහැ ලේමිසූරිය versus ලේමිසූරිය කියන නඩු තීන්දුවට අනුව. හරි. නමුත් මේක අභියාචනා කරා අය අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා නෑ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන බලපුවාම අධිකරණ සංවිධාන පනතේ 24 වගන්තිය දිහා බලපුවාම විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 19 වගන්තිය බලපුවාම අපිට ඒ බලය තියෙනවා. අපේ පැමිණිලිකාරිය ලංකාවේ ඉපදිච්ච කෙනෙක් එයාට මෙහි නඩුව දාන්න පුළුවන්. එයා පදිංචි දැන් මෙහි. ඒක නිසා පිටතින් ලියාපදිංචි වෙච්ච කසාදයක් වුණත් ලංකාවේ දිසා අධිකරණයට නඩු පවරන්න පුළුවන්. නඩු පවරන්න පුළුවන් ඒක කොළඹ දිසා අධිකරණේ. එහෙම නැත්නම් අදාළ කෙනා පදිංචි දිසා අධිකරණය කියලා අන්තිමේට තීරණය කළා.
විශේෂයෙන් මතක තියාගන්න ලෙක්චරත් කියනවා මේක සමත මණ්ඩල පනත අදාළ වෙන්නේ. හරි ඒක සමරසිංහ ඉදිරිව සමරසිංහ නඩුවෙක් ප්‍රකාශ කරා කියලා කියනවා මේකත් ලෙක්චර් එකේ නෝට් එකේ නැහැ. මේකත් මතක තියාගන්න අවශ්‍ය නැහැ. ළමයි මතක තියාගන්න අවශ්‍ය නැහැ කියපු ගමන් ওই ටික විතර ගාලට මතක හිටින්නේ. නමුත් සමත මණ්ඩල පනත අදාළ වෙන්නේ නැහැ. කාලාවරෝධී ආඥා පනතේ 15 වගන්තිය කලින් නෝට් එකේ තිබ්බා මම ඒක අයින් කරේ නැහැ. කාලාවරෝධය මගින් බලපෑමක් ඇති වෙන්නේ වෛවාහක නඩුකර වලට අලුත් ලෙක්චර් එකේ නෝට් එකේ ඔය වගන්තියක් නැහැ. ලේසියිනේ. ඊට පස්සේ වෛවාහක නඩුවක කාර්ය පටිපාටිය අපි දැනගන්න ඕන. කාර්ය පටිපාටිය. මොකද කියන්නේ? සිවිල් නඩු විධාන සංග්‍රහය 596 වගන්තියට අනුව දික්කසාදිය හරි නෛතික වෙන්වීමක් හරි විවාහ ශූන්‍යතා ප්‍රකාශයක් හරි පවරන හැම නඩුවකදීම සාමාන්‍ය සිවිල් නඩුවක් ආකාරයට පැමිණිල්ලක් උත්තරයක් මාර්ගයෙන් ඒ නඩුව පවරන්න ඕන. සාමාන්‍ය කාර්ය පටිපාටිය හැරුණාම පුළුවන්ද ලඝු කාර්ය පටිපාටියෙන් නඩුව පවරන්න? ඔව් පුළුවන්. සමහර නඩු තියෙනවා වෛවාහක නඩු ලඝු කාර්ය පටිපාටියෙන් පවරන්න කියලා සිවිල් නඩු විධාන සංග්‍රහය කියලා තියෙනවා. 682 වගන්තිය. මම මේ කලිමුත් ඉගෙනුවා. අධිකරණ මේ වෙන්වීමේ නියෝගයක් ලබාගෙන අවුරුදු 2ක් ගියපුවාම දික්කසාදේ ඉල්ලන්න පුළුවන්. අධිකරණ මේ වෙන්වීමක් ලබා ගන්නේ නැතුව අවුරුදු 7ක් ගියාම ඒ දික්කසාදේ ඉල්ලන්න පුළුවන්. මුලින් නම් හැමෝටම දුන්නා. නමුත් ඔබට මතක් වෙන්න ඕනි තෙන්නකෝන් versus තෙන්නකෝන් කියන නඩු තීන්දුව වහිවාහක වරද කරපු කලත්‍රයාට දැන් එහෙම ඩිවෝර්ස් එක ඉල්ලන්න බෑ. ඉල්ලන්න පුළුවන් අහිංසක කලත්‍රයාට පමණයි. හරි? ඊට පස්සේ ඉල්ලන්න පුළුවන් සහන දැන් කලින් ලෙක්චර් එකේ ප්‍රධාන ප්‍රශ්නේ පැටර්න් එක තමයි සිනාරියෝ එකක් දෙනවා. ඉල්ලන්න පුළුවන් සහනේ අපි තෝරගන්න ඕනේ. දික්කසාදේ ඉල්ලන්න පුළුවන්ද? පුළුවන් නම් මොන හේතු මතද? ඔප්පු කරන්න ඕනේ කොමන කාරණාද අධිකරණ. ඊට පස්සේ එහෙම නැත්නම් දික්කසාදේ ඉල්ලන්න බැයි නම් ඊළඟට යන්න පුළුවන් සහනේ මොකක්ද? ඉතින් එක විදිහට ප්‍රශ්න රචනා කරනවා ලෙක්චරර් ඕගොල්ලන්ව අන්දන්න. මම හිතන්නේ කලින් ලෙක්චර් එකේ ප්‍රශ්න වලට මුණ දුන්නු ළමයිත් මෙතන ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. හරි. දැන් එයාගෙන් වැඩක් නැහැ. දැන් අලුත් ලෙක්චර් එක මොන පැටර්න් එකකින් ප්‍රශ්න අහයිද කියලා හිතාගන්නත් එතුමාගේ ප්‍රශ්න නැහැ තාම. මේ පාරේ එන්න ඉඩ තියෙනවා. හරි ඕගලන්ට මතක ඇති අර ડોක්ටර් කෙනෙක් කියලා එංගලන්තේ ඉඳලා chat කරලා වංචාවක් කරලා කසාදයක් කරගත්තා. එතකොට දික් කසාදේ ඉල්ලන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරන්න අපිට ප්‍රශ්න දීලා තිබ්බනේ. ඒ වගේ එක හේතු සමහරට බිරිඳට ගහනවා. දික් කසාදේ ඉල්ලන්න පුළුවන්ද? එතකොට ගහනවා නම් දික් කසාදේ ඉල්ලන්න බෑ. දික් කසාදේ ඉල්ලන්න නම් මෙන්න මේ පදනම් තුනක් තියෙනවා. මේ පදනම් තුන තිබ්බොත් විතරයි දික් කසාදේ ඉල්ලන්න පුළුවන්. ළමයි මේ පාර පාස් වෙන්න රජයේ ලෑස්ති වෙනවා දික්කසාද නීතිය වෙනස් කරන්න. හරි මෙච්චර මේ සංකීර්ණ කරන්න නැතුව සරල කරන්න ලෑස්ති වෙනවා. ලංකාවේ දැනට සංස්කෘතික පසබිමත් එක්ක සාමාන්‍යයෙන් කසාද බඳින දෙන්නෙක්ට ඩිවෝර්ස් වෙන්න පුළුවන් තරම් ඩිස්කරේජ් කරනවා. නමුත් ඒක වෙනස් කරලා ඉක්මනින් ඩිවෝර්ස් එක ලබා ගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ සංශෝධන ගේන්න යනවා. ඕගොල්ලන්ට එහෙම වුණොත් ඒකත් පාඩම් කරන්න වෙයි ඊළඟ පාරට. මේ පාර මේක ඉවර කරගන්න. හරි? දික්කසාදය හරි 19 එක වගන්තිය කිසිම විවාහයක් දික්කසාද තීන්දුවකින් හැර විසිරුවා හැරෙන්නේ නැහැ. 19 දෙක පදනම් තුනක් තියෙනවා. දේශ සහගත අතහැර යාම, අනාචාරය සහ විවාහ වන අවස්ථාවේ පවතින සුළු කළ නොහැකි ලිංගික බෙලහීනතාවය. මම නිකන් ගෙස් කරනවා පරණ ලෙක්චර් අපිට ගන්න පුළුවන් මොන සහනයද කියලානේ අපේ ප්‍රශ්නේ ඇහුවේ. සිනාරියෝ එකක් දීලා ඩිවෝර්ස් එකද අධිකරණ මේ වෙන්වීමද එහෙම නැත්නම් විවාහ ශූන්‍යතා ප්‍රකාශයද ගන්න පුළුවන් කියලානේ ප්‍රශ්න ඇහුවේ. වර්තමාන ලෙක්චර් නෝට් එකේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා ළමයි ප්ලීඩින්ග්ස් වලට. ප්ලීඩින්ග්ස් කියලා කියන්නේ ද්වේෂ සහගත අතහැර යාමේ නඩුකරයක් අධිකරණයේ පවරද්දී කුමන කාරණාද අධිකරණයේ ඔප්පු කළ යුත්තේ? අන්න ඒ ගැන වැඩිපුර උගන්වලා තියෙනවා. එතකොට ද්වේෂ සහගතව අතහැර යාම කියන්නේ මොකක්ද? වර්ග දෙකක් තියෙනවානේ. සැමියා හෝ බිරිඳ තමන්ගේ කලත්‍රය අතෑරලා වෛවාහක නිවසෙන් පිට වෙනවා විවාහය අවසන් කිරීමේ චේතනාවෙන්. ඔන්න ඔය කාරණා ටික ඔක්කොම තියෙන්න ඕනේ. එහෙනම් විවාහය අවසන් කිරීමේ චේතනාව කියන එක මෙතනදී වැදගත් වෙනවා. වෛවාහක නිවස දාලා යන එක මෙතනදී වැදගත් වෙනවා. වෛවාහක නිවසේම පිටිපස්සේ තියෙන කාමරයකට වෙලා ඉන්න නෝනා දෙනියව කකා. ඊට පස්සේ ඩිවෝර්ස් එක ඉල්ලනවා. බෑ. ගෝමස් ඉදිරිව ගෝමස් නඩු තීන්දුව. හරි?
එහෙනම් විවාහ අවසන් කිරීමේ චේතනාවක් තියෙන්න ඕනි වෛවාහක නිවස අතෑරලා යන්න ඕනි. එතකොට ඔය අතහැර යාම ආකාර දෙකයි. නියම දේශ සහගත අතහැර යාම සහ අනුමිත දේශ සහගත අතහැර යාම. සැමියාගේ දෙන වද හිංසන දරා ගන්න බැරුව හරි එක්කෙනෙක් පිටත් වෙලා යනවනම් එල්ලවන පීඩනේ දරා ගන්න බැරුව යනවනම් ඒ යන්නේ මිනිස්සයා නිසා. එතකොට වැරද්ද කරන්නේ මිනිස්සයා. හැර යන එක නා නෙවෙයි. gedare ඉන්න එක නා වැරද්ද කරන්නේ. අනුමිත ද්වේෂ සහගත අතහැර යාමක් කියලා අපි කියනවා. නියම දේශ සහගත අතහැර යාම කියලා කියන්නේ ඇත්තටම gedare ඉන්න එක නා තමයි අහිංසකයා. යන්නේ එක නා යනවා මෙයාව දාලා. විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් වෛවාහික නිවස අතහැර යනවා. ඇත්තටම ද්වේෂ සහගත අතහැර යාමේ අර්ථ දැක්වීමේ තියෙන්නේ ඒකනේ. ඒතර අර්ථ දැක්වීමේම තියෙන එක තමයි විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් යුක්තව කලත්‍රයන් දෙදෙනා අතරින් එක්කෙනෙක් වෛවාහික නිවස හැර යනවා. ඒකම වෙන එක තමයි නියම ද්වේෂ සහගත අතහැර යාම. ඊට ප්‍රතිවිරුද්ධ එක. ඊට ප්‍රතිවිරුද්ධ එක තමයි තමන්ට එල්ලවන පීඩනය දරා ගන්න බැරි හින්දා ගෙදර අතහැරලා යනවා. විවාහය අවසන් කිරීමේ චේතනාවෙන්. විකල්පයක් නැති තැන. එතකොට ඒක අනුමිත දේශ සහගත අතහැර යාම. ඒතර හැර යාම තුල දේශ සහගත බව තියෙන්න ඕනි. හරි? ගෝමස් දිරිව ගෝමස් නඩු තීන්දුව. හරි? වෛවාහක නිවස හැර යාම හැර වෙනත් විකල්පයක් නොවන තත්ත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. මේක ගෙදර ඉඳලා නෝනට ආහාර ගෙනත් දීලා එයා උයලා දෙන එක කාලා ඩිවෝර්ස් එක ඉල්ලුවා කියලා ඩිවෝර්ස් එක දෙන්නේ නැහැ. ඇයි? ෆිසිකලි ගෙදරින් යන්නත් ඕන විවාහය අවසන් කිරීමේ චේතනාව තියෙන්නත් ඕන. ওই දෙකම නැත්නම් එතන දේශ සහගතව අතහැර යාමක් නෑ. හරි. તો ගුණවර්ධන ඇරියෝ වික්‍රමසිංහ తాවකාලිකව සැමියා ගෙදරින් බැහැරට ගිහිල්ලා හිටන්න කොන්ත්‍රාත් රස්සාවකට ගිහිල්ලා. ඩිවෝර්ස් එක ඉල්ලනවා ඒ අතරේ නෝනා. පිස්සු. එහෙම දෙන්නේ නෑ. මේ නඩුවේ ඒ කාන්තාවටත් මානසික ආබාධයක් තිබුණා කියලා අධිකරණය ඔප්පු කරලා තියෙනවා. ඕවා ඉතින් ඇත්ත බොරු කොහොමද දන්නේ නැහැ ළමයි. හරි අධිකරණයේ කරුණු ඉදිරිපත් කරද්දී දන්නවනේ අපේ නීතිඥ මහතුරු. ද්වේෂසහගත අතහැරියාමටදී දික්කසාද ඉල්ලද්දී කාරණා දෙකක් ඔප්පු කරන්න ඕනේ. ඇනිමල්ස් ඇන්ඩ් ෆැක්ටෝම්. මේක මේ පොත්වල අන්තර්ගත විශේෂ කාරණයක්. විශේෂයෙන් මහාචාර්ය පොන්නම්බලම් මහත්මියගේ පොතක තිබිච්ච කාරණයක්. Law and Marriage Relationship in Sri Lanka කියන ග්‍රන්ථය. මේ ලෙක්චර් ඒ ගැන මුකුත්ම කියලා නැහැ. හරි මුකුත්ම කියලා නැහැ ඒ ගැන. නමුත් මේ කාරණා දෙක ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මේ ඔය කියන ද්වේෂසහගත හැරයාම තහවුරු කරන්න ඒ කාරණා ටිකක් තියෙනවා. සංවාසය නවත්තලා තියෙනවා. අනකා හැරයාමේ චේතනාව තියෙනවා. උතන සංවාසය කියන්නේ මොකද්ද කියලා කියන්නේ පරණ නෝට් එකේ නඩු තීන්දුව ගණනාවක් තිබා. අලුත් නෝට් එකේ කිසිවක් නැති නිසා මම ඒවයි සමහර ඒවා අයින් කරා. කන්සෝටියම් කියන්නේ ඉතින් එකට වාසය කිරීම. දෙන්න ආදරයෙන් කරුණාවෙන් එකිනෙකාට උපකාර කරගෙන ඉන්නවා නම් ඒක තමයි කන්සෝටියම් කියලා කියන්නේ. සමහරව වර්ධව තේරුම් ගන්නවා කන්සෝටියම් කියන්නේ නැත්නම් සංවාසය කියලා කියන්නේ මේ ලිංගික සම්බන්ධතාවය විතරයි කියලා. ඒක වැරදි. කන්සෝටියම් කියන එකේ එක පාර්ට් එකක් විතරයි ලිංගික සම්බන්ධතාවය කියලා කියන්නේ. ඒකට තව ගොඩ දේවල් එකතු වෙනවා. සාමාන්‍යයෙන් නිකන් හිතන්නකෝ ආදරයෙන් ඉන්න අම්මයි තාත්තයි මතක් කරගන්න. එතන කන්සෝටියම් තමයි තියෙන්නේ. එතකොට ඒ දෙන්න එකිනෙකාට උපකාර කරගන්න ඒවා. එකිනෙකාට රැක බලා ගන්න ඒවා. එකිනෙකාට ගෞරව කරන ඒවා. හරි. ඊට පස්සේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, ආදරය, කරුණාව, දයාව ඒ ඔක්කොම එකට කැටි වෙච්ච එකක් තමයි කන්සෝටියම් කියලා කියන්නේ. අර ග්‍රොබ්ලා වර්සස් හැවෙන්ගා කියලා නඩු තීන්දුවක් තියෙනවා. මේ යට දාලා තියෙනවා ඒක. හරි. ඔන්න ඕකෙන් එක පැහැදිලිව. නමුත් මේ මුකුත් ඕගොල්ලන් බලන්න ඕනේ නැහැ. නිකන් දාලා අදහසක් තියාගන්න. ඒ හොඳටම ඇති. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එක මතක තියාගන්න. නඩු විභාගයේ පැවැත්වෙන කාලය තුල පවා පාර්ශවයන්ගේ හැසිරීම අනුකූල වෙනවා. මොකද්ද ඔය කියන්නේ? ළමයි හිතන්නකෝ නඩුව දාලා නඩුවේ ට්‍රයල් එක යද්දී සාක්ෂි විභාග කරද්දී ද්වේෂසහගතව හැර ගියා කියලා නඩුව දාලා තියෙනවා. හැර ගිහිපෙකනා කියනවා අනේ ස්වාමීනි ෆැමිලි කාර්යයට මං ඊයේත් කෝල් කරලා කිව්වා ගෙදරට එන්න කියලා. නැත්තම් මම එන්නම් කියලා. එයා තමයි දැන් මට එන්න එපා කියලා කියන්නේ. එහෙම කියපු ගමන් හිතන්නකෝ මේ අනිත් කෙනා ලක්ෂ 5ක වන්දියක් කියලානවා හැර ගියා වෙනුවෙන් දික්කසාදේ දෙන්න කියලා නඩුවක් දාලා කියලා. අරයා කියනවා ලක්ෂ 5ක් දෙන්නේ නැහැ කියලා. ලක්ෂ 5ක් දීලා නෙවෙයි ස්වාමීනි මං දැන් කැමතියි ආපහු අපේ පෞල් ජීවිතේ පටන් ගන්න. මතක තියාගන්න. නඩු විභාගයේ පැවැත්වෙන කාලය තුල පාර්ශවයන්ගේ හැසිරීම අනුකූල වෙනවා. එහෙම කිව්වොත් එයා ද්වේෂසහගතව හැර ගිය පාර්ශවය වෙන්නේ නැහැ. අනිත් එක්කනා සූදානමින් ඉන්න ඕනේ එයාව පිළිගන්න. අධිකරණය කියනවා මෙයා දේශසහගතව හැර ගියා කියලා නඩුව දාලා තියෙනවා පැමිණිලි කාර්යය. මෙයා ආපහු එන්න අධිකරණය අහනවා. මෙයා එපා කියනවා නම්
මෙයා තමයි වෛවාහක වරද කරපු පාර්ශවයේ බවට පත් වෙන්නේ. එයාට තමයි සමහරට අනිත් කෙනාට වන්දි ගෙවන්නේ නඩුව ටිකක් ඉස්සරහට ගියොත් මෙයා එන්න මෙපා කියනවා. කනකරත්න ඉදිරිව කනකරත්න නඩු තීන්දුව ලෙක්චර මෙන්න මේ නඩු තීන්දුව ඔබට පාඩම් කරගන්න කියනවා. මේක වැදගත් නඩු තීන්දුවක්. ඊළඟට මුතු කුමාර ස්වාමී ඉදිරිව පරමේශ්වරී නඩු තීන්දුව පැමිණිල්ල ඉදිරිපත් කරන තෙක් හැර ගියපු කාලාන්තරය නැවත එකට ජීවිතය ආරම්භ කරන්න අදහසින් වෛවාහික නිවසට නැවත පැමිණට යෝජනාවක් කරන විට අනෙක් කලත්‍රයාට ඒට විරුද්ධ විය නොහැකිය කැමති වෙන්න. දැන් ඔන්න වෛවාහක ආරවුල් කියන පාඩමේ අර ද්වේෂ සහගතව අතහැර යාම කියන කොටසට අදාළව සිල්වා වර්සස් මිසිනෝනා කියන නඩු තීන්දුව අවුට්ලයින් කරලා තියෙනවා ලෙක්චර්. සිල්වා වර්සස් මිසිනෝනා මිලිනෝනා ඇත්තටම ඔක සිල්වා වර්සස් මිසිනෝනා නඩු තීන්දුව ඔන්න ඕක අවුට්ලයින් කරලා ඔක තමයි පළවෙනි නඩු තීන්දුව. ඒ ඇරුණාම ලෙක්චර් ආයි නඩු තීන්දුව දෙකක් ගැන කියනවා නම් ඒ කනකරත්න වර්සස් කනකරත්න සහ මුතු කුමාර ස්වාමි වර්සස් පරමේශ්වරි නඩු තීන්දුව තුනයි. හරි? ඔච්චරයි තියෙන්නේ. අනිත් ඒවා පරණ නෝට් එකේ තිබිච්ච නිසා මම ඔය දාලා තියෙන්නේ. හරි? ඊට පස්සේ ලෙක්චරර් මෙතනම කතා කරනවා ළමයි ඇලිමනි එක ගැන. ඒ කියන්නේ අර ස්ථිර දික්කසාද දීමනාව ගැන. නමුත් මම ඒක මෙතන නෑ. අර ඒක තියෙන තැන තියෙනවා. IC 14 15 වගේ තියෙන තැන තියෙනවා. ඒක නිසා මම ඒක මෙතනට දැම්මේ නෑ. හරි? ඊළඟට දැන් ද්වේෂ සහගතව හැර ගියා කියලා නඩුව දානවා නම් අනිවාර්යෙන් හැර යාම සිද්ධ වෙච්ච දිනය මාක් කරන්නම ඕනි. හරි? හැර යාම සිද්ධ වෙච්ච දිනය විශේෂයෙන් ප්ලීඩින් එකේ දාලා තියෙන්න ඕනි පැමිණිල්ලේ. ඊට අමතරව ළමයි මෙතන දාලා නැහැ වෛවාහක නිවස කොහෙද තිබුණේ කියන එක අනිවාර්යෙන් හැම දික්කසාද නඩුවකදීම දාන්න ඕන. වෛවාහක නිවස වශයෙන් කොල්ලු පිටියේ මේ අහවල් ගෙදර තෝරගත්තා ඒව තියෙන්න ඕන. හරි? එහෙනම් ඔයගලන්ට තේරෙනවද ද්වේෂ සහගතව හැර යාම යටතේ නඩුව පවරනවා නම් අනිවාර්යෙන් අනිත් පාර්ශවයේ අපිව හැර ගිහිලා තියෙන්න ඕන. එයා විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් අවසානාත්මක වශයෙන් නිවසින් බැහැර වෙලා තියෙන්න ඕන. ඇනිමස් ෆැක්ටුම් කියන ආකාර දෙකම සන්තෘප්ත වෙලා තියෙන්න ඕනි. ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. ඉස්සර ඔය ඇනිමස් ෆැක්ටුම් කරකවලා සෑහෙන අමාරු ප්‍රශ්න ඒවා සාකච්ඡා කරන්න කියලා. නමුත් මම හිතන්නේ මේ පාර එහෙම අමාරු කරයි කියලා. ඊළඟට අනාචාරය. අනාචාරයේදී අනාචාරය කියන්නේ මොකක්ද? හරි. ඇත්තටම ලෙක්චර් ඍජුව සාකච්ඡා කරනවා. 598 වගන්තිය. අනාචාරයේදී අනාචාරයේ වෙච්ච කෙනා මේ නඩුවේ පාර්ශවයක් කරන්න ඕනේ කාර්යපටිපාටි වශයෙන්. හරි ලෙක්චර් අන්න ඒකට තමයි මුලින්ම අවධානය යොමු කරන්නේ පැමිණිලි ශීර්ෂයේ විත්තිකාරයා පැමිණිලිකාරයා විත්තිකාරයා විතරක් නෙවෙයි අනිවාර්යෙන් අර විත්තිකාරයා අනාචාරයේ යෙදිච්ච කෙනා සම විත්තිකාරයෙක් වශයෙන් නම් කරන්න ඕන 598 වගන්තිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරි ඊට පස්සේ ලෙක්චරර් පෙන්නනවා මේ කරුණාතිලක versus කරුණාතිලක කියන නඩු තීන්දුව මම ඒක දාලා තියෙනවා. ඒකෙදි ළමයි වෙච්ච සිද්ධිය තමයි මෙන්න මෙහෙම එකක්. බිරිඳ තමන්ගේ සැමියාට එරෙහිව දික්කසාදෙල්ල නඩු පවරනවා. සැමියා පිළිතුරු ප්‍රකාශයෙන් කියනවා බිරිඳට වෙනත් පිරිමින් 3 දෙනෙක් එක්ක සම්බන්ධතාව තිබ්බා කියලා. හරිද? 3 දෙනෙක් එක්ක අනාචාරී චෝදනා දාලා තියෙනවා. හරිද? ඒ වගේම සැමියා කියනවා මගේ බිරිඳ ඩී කියලා පුද්ගලයෙක් එක්කත් අනාචාරයේ හැසිරෙනවා. එයා කියනවා හැබැයි මම ABC කියන 3 දෙනාත් එක්ක අනාචාරයේ හැසිරිච්ච එකට මෙයාට සමාව දුන්නා. concept of condonation ඔයගලන් දන්න ඇති ඒක. ඒ කියන්නේ අනාචාරයේ දුන හරි මොන හරි වරදක් කරා වුණත් මේ යම් කලත්‍රයකට ඒකට සමාව දෙන්න පුළුවන්. සමාව දුන්නාම ආයි ඒක අධිකරණේ අරන් ගිහින් ප්‍රශ්න කරන්න බෑ. මෙතනත් මේ 3 දෙනා වෙනුවෙන් එදිච්ච අනාචාරයට කමන්නේ ඔයා ඒත් එක්කයි බීත් එක්කයි සීත් එක්කයි අනාචාරයේ ගියානේ කමන්නේ මම ඔයාලට සමාව දෙනවා කියලා අර සින්දුවකුත් තියෙන ඒකත් කියලා ඔළුව අත ගාලා හරි සමාව දෙනවා. හැබැයි මේ මිනිස්සයා මොකද කරන්නේ? දැන් මෙයා ප්‍රශ්න කරනවා මේ අර අනාචාරයේ හැසිරිච්ච 4 දෙනාගේම නම් සමවිත්තිකරුවන් වශයෙන් පැමිණිල්ලට දාන්න ඕනද කියලා. අධිකරණය කියනවා සමාව දුන්නු ක්‍රියා සම්බන්ධයෙන් එයාට එයාව පාර්ශවකරුවන් නොකිරීමට අවසර ඉල්ලන්න සැමියාට නීතිමය වගකීමක් නැහැ කියලා තීරණය කරනවා. එහෙනම් ඒගොල්ලෝ නම් කරන්න අවශ්‍ය නැහැ. හරි.
ඊළඟට ලෙක්චර් අවුට්ලයින් කරනවා බෙඩ්නාස් vs බෙඩ්නාස් කියන නඩු තීන්දුව. ඒකෙදිත් අනාචාරය කියන පදනම මත පැමිණිලිකරුවේ දික්කසාද වෙන නඩු පවරනවා. ඒකෙන් අනාචාරය යෙදෙනෙක් නඩුවේ පාර්ශවකරුවෙක් කරන්න කලින් පූර්ව දැනුම් දීමක් අවශ්‍ය නැහැ. ඍජුවම යාව නම් කරන්න පුළුවන් කියලා බෙඩ්නාස් vs බෙඩ්නාස් කියන නඩු තීන්දුවේදී ප්‍රකාශ කරනවා. ජයලින් නෝනා ඉදිරිව සමරසිංහ නඩු තීන්දුව ලෙක්චර් එකේ නෝට් එකේ මේ ලෙක්චර් එකේ තිබුණේ නැහැ. නමුත් මම කලින් නෝට් එකේ තිබිච්ච නිසා තිබ්බා. ඒකේ කියනවා ළමයි මේ විධිවිධාන අනිවාර්යයි. අනාචාරය මත පදනම් වල දික්කසාද ඉල්ලනවා නම් සමවිත්තිකාරය වශයෙන් අනාචාර්ය නම් කරන්න ඕන. එතකොට මේ වෙනස්කම් සහිතව 598 වගන්තිය කියන්නේ කාන්තාවක් අනාචාරය දුනාම පිරිමි අනාචාරය ගියාම 599 වගන්තිය කියනවා ඒවා ඒ විදිහටම ඇප්ලයි වෙන්න ඕන කියලා. හරි. ඊළඟට ලෙක්චර විශේෂයෙන් කියනවා අනාචාරයේ ඔප්පු වෙලා තියෙන වෙලාවට අනාචාරය ඔප්පු වුනහම අර නම් කරපු සමවිත්තිකාරයාගෙමුත් වන්දි අරගන්න පුළුවන් පැමිණිලි කාර්යයට. එහෙනම් අනාචාරයේ ඉදිච්ච කෙනාටත් සමහර වෙලාවට සිද්ධ වෙනවා වන්දි ගෙවන්න. ඩීන් වර්සස් ඇන්තනීස් කියන නඩු තීන්දුව ලෙක්චර් අවුට්ලයින් කරලා තිබුණා. එතකොට බිරිඳගේ අනාචාරයේ මත දික්කසාද නඩුවක් පැවරුවා. එයාගේ පෙම්වතාගෙන් එහෙම නැත්නම් සමවිත්තිකාරයාගෙන් අධිකරණයට වන්දි නියම කරන්න පුළුවන් කියලා විශේෂයෙන් ඒකේ බිරිඳගේ සැබෑ වටිනාකම ස්වාමි පුරුෂයාගේ පෞල් ජීවිතයට සිද්ධ වෙච්ච හානිය මත පදනම්ව හානිය පූර්ණේ කරන්න වන්දි මුදලක් නියම කරන්නක පුළුවන් කියලා අධිකරණය තීරණය කරනවා මේ නඩුවේදී. හරිද? ඒත් එක්කම 612 එක වගන්තියක් වැදගත් වෙනවා. ඒක කියනවා සමවිත්තිකාරයට නඩු පවරලා ඕනම අලාභ හානියක් ඊට සම්පූර්ණම කොටසක් නඩු ගාස්තු ගෙවන්න කියලා නියෝග කරන්න පුළුවන් කියලා 612 වගන්තිය කියනවා. ඕකත් ලෙක්චර සඳහන් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ concept of condonation මම ගැන පොඩ්ඩක් කිව්වා. විවාහ වන අවස්ථාවේ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය ඒ යටතේ ළමයි අනිවාර්යයෙන්ම මේ පස්සේ ඇති වෙච්ච එකක් වෙන්න බෑ. විවාහ වෙලා පස්සේ කාලේ අසනීපයක් නිසා ඇති වෙච්ච එකක් වෙන්න බෑ. විවාහ වෙන විටම යාට ලිංගික බෙලහීනතාවය තියෙන්න ඕනේ. හරි. එතකොට මෙතනදී දරුවන් බිහි කිරීමේ නොහැකියාව කියන එක ලිංගික බෙලහීනතාවය කියලා සලකන්නේ නැහැ. හරි. ලෙක්චර් නම් පෙන්වන්නේ මේ විවාහ වන අවස්ථාවේදීම ලිංගික බෙලහීනතාවය තියෙන බව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් කියලා. එච්චරයි තමයි. හරි. එතකොට නඩු තීන්දුව ප්‍රකාශයේ ජජ්මන්ට් එක දෙද්දී 602 වගන්තියට අනුව පැමිණිලිකාරයා පැමිණිල්ල ඔප්පු කරන්න ඕන. විශේෂයෙන් අනාචාරයේ කේස් එකේදී විශේෂ කාරණයක් අනාචාරය සම්බන්ධයෙන් නම් කරුණු ඔප්පු කරන්නේ පැහැදිලි සහ කාවදින සාක්ෂි වලින්. ඉස්සර නම් සාධාරණ සැකයෙන් ඔබට. නමුත් දැන් පැහැදිලි හා කාවදින සාක්ෂි වලින් ඔප්පු කරන්න ඕන අනාචාරය. සහ දේශසහගත අතහැර යාම හෝ ලිංගික බැලහීනතාවය මත පෙන්ලා තියෙනවා නම් ශක්්‍යතාව වැඩි බර අනුව කරුණු ඔප්පු කරලා අධිකරණයෙන් ඉල්ල ගන්න පුළුවන් විවාහය අවලංගු කරන තීන්දුව ප්‍රකාශයක්. හරි. ඊට පස්සේ 603 වගන්තියේ කියනවා දැන් පැමිණිලිකාරයා නඩුව දැම්මට පස්සේ ද්වේෂසහගතව අතහැර ගියා කියලා විත්තිකාරයා අනිවාර්යෙන් කියනවා මොකද්ද? නෑ මම මේ මනුස්සයාගේ දුක් කරදර ඉවස ගන්න බැරිව තමයි මෙතනින් පිට වුනේ. ඒ කියන්නේ මේක මෙයා කියනවා දේශසහගතව අතහැර යාමක් කියලා විත්තිකාරයා කියනවා මොකද්ද? නෑ මේක අනුමිත දේශසහගත අතහැර යාමක් කියලා. එහෙනම් තේරෙනවද? පැමිණිල්ල දැම්මට පස්සේ විත්තිකාරයා එයාගේ උත්තරයෙන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරුට එරෙහිව සහන ඉල්ලනවා සමහර වෙලාවට. විත්තිකාරයා ඉල්ලනවා වන්දි පැමිණිලිකාරයාගෙන් මට මෙන්න මේ දේවල් කරා මාත් නඩුවක් දාන්න තමයි හිටියේ වෙලාවට මට කලින් දැම්මේ එහෙනම් මට උත්තරෙම කියලා ඔන්න ඉල්ලනවා. එහෙම හිතලා ලෝයත් එක්ක කතා කරලා දානවා. එතකොට ළමයි බැරි වෙලාවත් පැමිණිලිකාරයා සහ විත්තිකාරයා කියන දෙන්නම සහන ඉල්ලීම් ඉඳලා තියෙද්දි අධිකරණය සාක්ෂි විභාග කරලා බලනවා කවුද ඇත්තටම වෛවාහක වැරද්ද කරලා තියෙන්නේ කියලා. එතකොට පේන්න තියෙනවා නම් වෛවාහක වැරද්ද කරලා තියෙන්නේ පැමිණිලිකාරයා ඇත්තටම. මේ මනුස්සයාට ගහලා බැනලා කරන්න පුළුවන් අඩන්තේට ඔක්කොම කරලා ගෙදරින් ගියාට පස්සේ දැන් මේ අලුත් අංගනාවක් සෙට් කරගෙන මේ කසාද බඳින්න ඕනෑවට රිවර්ස් කේස් එකක් ෆයිල් කරලා. අධිකරණයට පේන්න තියෙනවා නම්
එතකොට මේක ද්වේෂ සාගත වතහැර යාමක් නෙමෙයි විත්තිකාරිය ගෙදරින් ගිහින් තියෙන මේ මනුස්සයත් එක්ක ඉන්න බැරිකමට. එතකොට කවුද හරි? විත්තිකාරිය හරි. එතකොට ළමයි විත්තිකාරිය හරස් ඉල්ලීමෙන් ඉල්ලලා තියෙන සහන ටික අධිකරණය බලලා එයා ඉල්ලලා තියෙන සහන ටික එයාට දෙනවා. එතකොට නඩුව දිනන්නේ විත්තිකාරිය. පැමිණිලිකාරයා නඩුව දාලා එයාටම වන්දිත් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ටිකක් පුළුල් විදිහට අධිකරණය බලනවා බෙඩ්නාස් vs බෙඩ්නාස් නඩු තීන්දුව විදි හරස් ඉල්ලීමක් තිබෙත් නැහැ. නමුත් උත්තරේ කරුණු දිහා බලපුවම හරස් ඉල්ලීමක් වගේ පේන්න තියෙනවා දිහා බලලා ඒක දෙන්න පුළුවන් කියලා අධිකරණය තීරණය කරනවා. ඒක නම් අදාළ නැහැ. ඒක මේක දාලත් නැහැ. හරි. ඊළඟට නයිසයි තීන්දුව ප්‍රකාශය සහ නියත තීන්දුව ප්‍රකාශය. දැන් විවාහයක් අවලංගු කරන්න හැම නඩු තීන්දුවක්ම ප්‍රකාශ කරපුවාම මේක මාස 3ක් යනවා නියත කරන්න. මාස 3ක් යනකම් තියෙන තීන්දුවට කියන අපි නයිසයි ආඥාව කියලා කියනවා. එතකොට මාස 3ක් දීලා තියෙනවා මේ පාර්ශවයන් තවදුරටත් චුට්ටක් කල්පනා කරලා දරුවෝ ගැනවත් හිතලා නෑ අපි ඩිවෝර්ස් වෙන්නේ නෑ කියලා ඇවිල්ලා අධිකරණයට කියයි කියලා බලන් ඉන්නවා අධිකරණේ තව මාස 3ක්. ඒ මාස 3ත් ඉක්ම වෙලා ගියාට පස්සේ විරෝධතා නැත්තම් තමයි අධිකරණය නයිසයි තීන්දුව නියත කරන්නේ. හරි. එතකොට සිල්වා vs මිසිනෝනා නඩු තීන්දුව විශේෂයෙන් වැදගත් වෙනවා මේකෙදි. ඒක කියනවා මේ මාස 3ක් ඇවෑමෙන් තීන්දුව නියත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ විනිශ්චය ලබා දුන්නට පස්සෙත් මේ මාස 3ක කාලය ඇතුළත උනත් පාර්ශවයන් අතර උපරිම එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන එක. එතකොට දැන් මේ නඩුවේදී කියනවා හැබැයි ඉතින් මේ මාස 3 තව ටිකක් දික් කරන්න පුළුවන් නම් හොඳයි ද්වේෂාගත හැරයාම වගේ අවස්ථාවල කියලා අධිකරණය කියනවා. ඒක ඉතින් අධිකරණයේ වෙලාවේ ජජ් කියපුවා. හරි. ඊට පස්සේ මාස 3ක කාලය ඉවර වුණාට පස්සේ නයිසයි තීන්දුව නියත තීන්දුවක් බවට පත් නොකරන්න මොනවත් විරෝධතාවයක් ඇවිල්ලා නැත්තම් හරි ඒ කාලයේ ඉක්ුත් වුණාට පස්සේ නයිසයි ආඥාව නියත තීන්දුවක් බවට පත් කරන්න ඕන. හරි බැරි වෙලාවත් විත්තිකාරය අධිකරණයට එන්නේ නැතුව එක්ස් පාර්ටේ ඒක පාර්ශවික නඩු විභාගයකින් නම් නයිසයි ආඥාව ලබා දුන්නේ අදාළ මාස 3ක කාලය ගණනය කරන එක ආරම්භ වෙන්නේ අධිකරණයේ පෙනී නොසිටි පාර්ශවයට නයිසයි තීන්දුව ප්‍රකාශය අතට දුන්නු දුනී ඉඳලා අතට දුන්නු දිනේ ඉඳලා මාස 3ක් ගිහිල්ලා තමයි ගණනය කරන්නේ. හරි ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් බුද්ධදාස කළුආරච්චි vs නිල්මිනී විජය වික්‍රම කියන නඩු තීන්දුව වැදගත් වෙනවා. මේ නඩු තීන්දුවේ කියනවා ළමයි මේක ඇත්තටම මේ දිසාධිකරණයේ මාස 3ක ඇවෑමෙන් නියත කරලා නැහැ තීන්දුව. හරි නඩුවේ කියනවා සිවිල් නඩු විධාන සංග්‍රහය 605 වගන්තියට අනුව නයිසයි ආඥාව නියත බවට පත් නොකළ යුතු බවට කිසිදු විරෝධයක් හෝ ප්‍රමාණවත් හේතුවක් ඉදිරිපත් වුණේ නැහැ. ඒකින්ද මාස 3ක කාලය අවසන් වලට නයිසයි ආඥාව නියත බවට පත් කරන්න අධිකරණයේ යුතුයකමක් තිබුණා. නමුත් නයිසයි ආඥාව නියත බවට පත් කිරීමට අයදුම් කිරීම නිර්දෝෂ පාර්ශවය හෝ වරදකරු පාර්ශවය දෙපාර්ශවය කෙනෙකුට කරන්න පුළුවන්. එතකොට විවාහය විසිරුවා හරින්න ඕනද නැද්ද කියන ප්‍රශ්නය තවදුරටත් විවාදයටපත් කරන්නේ නැහැ. ඉල්ලීමක් ආවහම නයිසයි එක නියත කරන්න ඕන කියලා අධිකරණය මේකෙදි තීරණය කරනවා. ඒකට ඒක නයිසයි නියත කරනවද නැද්ද කියලා තීරණය කරන්න අධිකරණයට අභිමතයක් නැහැ කියලා විශේෂයෙන් මේ නඩුවේදී කියනවා. හරි. අනිත් නඩු තීන්දුව දෙක එච්චර වැදගත් නැහැ. ඒක ලෙක්චර් සඳහන් කරලා නැහැ. බුද්ධදාස කළුආරච්චි කේස් එක නම් ඔන්න මාක් කරලා තියෙනවා. එතකොට දැන් නඩු තීන්දුව වශයෙන් ගත්තොත් එහෙම ඩීන් vs ඇන්තනිස් නඩු තීන්දුව මම මාක් කරා වර්තමාන ලෙක්චර් එකේ නඩු තීන්දුවක් කියලා. මෙන්න මේක මාක් කරලා නැහනේ. ඕක ඔන්න ඊට පස්සේ ළමයි ආපහු නඩු තීන්දුවක් හම්බෙන්නේ මේ බුද්ධදාස කළුආරච්චි කේස් එක. හරි. ඔන්න ඔතනින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පළවෙනි මේ වෛවාහික නඩු කරලා පළවෙනි කොටස ඉවර වෙනවනේ අපේ. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ විවාහ ශුන්්‍යතාවය ගැන තමයි සාකච්ඡා කරන්නේ. හරි. දෙවෙනි කොටසේ විවාහ ශුන්්‍යතාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒකෙන්දී ඔයගොල්ලන් බලන්න ඕන සිවිල් නඩු විධාන සංග්‍රහයේ 607 වගන්තියට අනුව විවාහ ශුන්්‍යතාවයක් කියන සහනයත් අධිකරණයෙන් ගන්න පුළුවන්. එතකොට
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ විවාහයක් සම්බන්ධයෙන් පනවල තියෙන සම්බවෙන්ඩ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ කාර්ය පටිපාටියක් දාලා තියෙනවා. අන්නේ කාර්ය පටිපාටි අනුගමනය කරලා තියෙනවා. සුදුසුකම් දාලා තියෙනවා විවාහ වෙන්න. ඒ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. අන්න ඒව අනුගමනය කරන්නේ නැතුව සුදුසුකම් නැතුව පාර්ශව දෙකක් විවාහ වුණොත් එහෙම ඒ විවාහ ශුන්‍ය විවාහ බවට පත් කරන්න පුළුවන්. විශේෂයෙන් MRO 15 තියෙනවා අවම වයස සම්පූර්ණ කරලා තියෙන්න ඕනි ඒ කාලය අවුරුදු 18ක්. අවුරුදු 18ක්. ඊට පස්සේ තහනම් ඥාති සම්බන්ධතා දෙගොල්ලෝ අතර නොතිබෙන්න ඕනි. පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරයන් සමග විවාහ බෑ. 18 වගන්ති අනුව පූර්ව විවාහයක් තියෙන්න බෑ. එතකොට දැන් ওই ප්‍රදේශය අනුව විවාහ ලියාපදිංචි රෙජිස්ට්‍රාර්වරුන් පත් කරලා තියෙනවා. ඒ අනුව විවාහ රෙජිස්ට්‍රා කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒ ස්ථානයේ කර වෙනස් ස්ථානයක විවාහ ලියාපදිංචි කරන්න බෑ. අසත්‍ය නම් වලින් ලියාපදිංචි කරන්න බෑ. නියමාකාරයෙන් නිකුත් කළ විවාහ සහතිකයක් නොමැතිව විවාහයක් සිද්ධ කරන්න බෑ. විවාහය සිද්ධ කරන්න අවසර නැති පුද්ගලයෙකු ලවා විවාහයක් ලියාපදිංචි කරන්න බෑ. ඔන්න ඔය කාරණා වෙලා තියෙනවා නම් කසාද බඳිද්දී අන්න ඒ විවාහ හරි ශුන්‍ය විවාහ බවට ආඥාවක් ක්‍රියාත්මක කරගන්න සිවිල් නඩු විධාන සංග්‍රහයේ 607 වගන්තිය අනුව කෙනෙකුට පුළුවන්. හරි. එතකොට අදාළ වන නීති අනුව විවාහය බලරහිත කිරීමට පදනම් වන ඕනම හේතුවක් මත වෙන තීන්දුවක් දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඉතින් දෙන්නක් කැමැත්තෙන් කසාද බැඳලා ආයෝක ශුන්‍ය කරගන්නේ අහවල් එකකටද කියලා. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඔන්න ඒ කියලා මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා කසාද බඳිනවා B කියලා කාන්තාවක්ව. හරිද? එතකොට මෙයා කසාද බැඳලා අවුරුද්දක් විතර යද්දී හරි මෙයාට දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා. දැන් මේ ඉද්දිම හරි මෙයා ඉද්දිම ඔන්න ඒ තව කාන්තාවක් එක්ක සම්බන්ධතාවයක් පටන් අරගෙන හරි එයාවත් කසාද බඳිනවා. දැන් ඊට හොඳ දේපල තියෙනවා. හරි දේපල මෙයා හදිසියෙන් මැරෙනවා. දැන් දේපල මිලියන 4ට වඩා වැඩි නිසා දේපල බෙදා ගන්න අඩ්මිනිස්ට්‍රාසි නඩුකරයක් නැත්නම් දේපල නඩුවක් ටෙස්ටමේන්තු නඩුවක් පවරනවා අදාළ දිසා අධිකරණය. හරි දිසා අධිකරණයේ ඔය දේපල නඩුව පවරුවාට පස්සේ හරි දැන් සීත් එක්කනේ ජීවත් වෙන්නේ සී තමා පවරන්නේ. දැන් ඔන්න පබ්ලික් නෝටිස් එක දානවා මේ අහවල් කෙනා මලාය. එයාගේ දේපල දැන් බෙදන්න යන්නේ දැන් මේ සී කියන කෙනාට දරුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. අන්නේ දරුවටයි මෙයයි මේ නඩුව දාලා මේ දේපල බෙදා ගන්න යනවා කියලා ඔන්න එනවා. පත්තරේ නෝටිස් එකක් වැටිලා. හරිද? දැන් මොකද කරන්නේ? ඕක දකින්නවා B ඇහැ ගහගෙන ඉන්නේ B. B මොකද කරන්නේ? අධිකරණයට ගිහිල්ලා විරෝධතා ගොනු කරනවා. විරෝධතා ගොනු කළා කියනවා ස්වාමීනි මෙන්න කසාද සහතිකේ. මමයි ඒව කලින් කසාද බැඳලා හිටියේ. එතකොට මේ මගේ අපේ විවාහයෙන් උපන් දරුවා මෙන්න යාගේ උත්පන්න සහතිකේ. අපි දෙන්න මේ පවුල් කකා ඉද්දි තමයි මාව ඩිවෝස් කරන්නෙත් නැතුව මේ සී මෙයාව කසාද බැන්දේ. ස්වාමීනි වළංගු පූර්ව විවාහයක් තියේදි තමයි සීව බැන්දේ. එහෙමනම් මේ විවාහය ශුන්‍ය විවාහයක්. ඒ විවාහයෙන් උපන් දරුවා අවජාතක දරුවෙක්. මේ මැරිච්ච කෙනාගේ දේපල වලටවත් මේ දෙන්නට කිසිම අයිතියක් නැහැ. ඒක නිසා මේ ඉල්ලීම අවලංගු කරලා මේ දේපල අපිට දෙන්න කියලා ඒ ඉල්ලනවා අධිකරණය. ඔන්න ළමයි ශුන්‍යතා නඩු කර ඇති වෙන ආකාරය. හරි? එතකොට ඉල්ලන්න පුළුවන් ඔන්න ඔය විදිහට විරෝධතා ගොනු කරලා ඒ විවාහය ශුන්‍ය කරලා එයාට බලයක් නැහැ කියලා පෙන්නන්න පුළුවන්. හරි? ඉතින් ඔන්න ඔය වගේ ඒවා. ඊට පස්සේ දැන් ගුණරත්න මෙදිරිව රෙජිස්ට්‍රාර් ජෙනරාල් කියන නඩු තීන්දුව ලෙක්චරත් සඳහන් කරලා තියෙනවා. මේකෙදී ඇත්තටම මේ දෙමව්පියන්ගේ කැමැත්ත තිබුණා විවාහ වන පාර්ශ්වයන් දෙදෙනා වයස 18 සම්පූර්ණ කරලා තිබෙන්නේ නැහැ. හරි? එතකොට මේ 18ට අඩු විවාහ නීතිමය වශයෙන් අනුලංඝනීයයි ඒවා ලියාපදිංචි කරලා ඒවා ශුන්‍ය විවාහ වශයෙන් සලකනවා කියලා ගුණරත්න මෙදිරිව රෙජිස්ට්‍රාර් ජෙනරාල් කියන නඩු තීන්දුවේදී තීරණය කරනවා.
ඔතනින් ඉවර වෙනවා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මත විවාහ ශුන්්‍යතාවයක් ලබා ගැනීම. ඊට පස්සේ රෝම ලන්දේසි මූලධර්ම තියෙනවා ළමයි කවුරු හරි කෙනෙක් බල කරලා අඩන්තේට්ටම් කරලා වංචා කරලා හරි නොමේරූකම සහ වැරදීම ඔන්න ඔය වගේ හේතුන් මත කසාදයක් කරවලා තියෙනවා නම් බලෙන් වංචා කරලා වැරදිලා කසාදයක් වෙලා තියෙනවා නම් නොදන්න වෙනත් මිනිසෙක් එක්ක හරි ඒ වගේ විවාහ ශුන්‍ය සහ බල රහිත කරන්න පුළුවන් රෝම ලන්දේසි මූලධර්ම මත. දැන් සිවිල් නඩු විධාන සංග්‍රහය ඒව නෑනේ. එතකොට මේක දෙන්න බෑ කියලා තර්කයක් ආව සමරසිංහ එදිරිව සමරසිංහ නඩු තීන්දුවේදී. එතකොට මේ නඩුවේදී කියනවා නෑ එහෙම කියන්න බෑ. රෝම ලන්දේසි මූලධර්ම අපේ පොදු නීතිය. පොදු නීතියේ තියෙන දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙනම් රෝම ලන්දේසි මූලධර්ම අනුව බල කිරීම, වැරද්ද, වංචාව, නොමෙරීකම කියන හේතුව මත විවාහ ශුන්‍යතාවයක් දෙන්න පුළුවන් නම් සිවිල් නඩු දාන සංග්‍රහය සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ ඒ කරුණු නැතත් ඒවා දෙන්න වෙනවා. ඒකින්ද ඒ රෝම ලන්දේසි මූලධර්ම අපේ රටේ අදාළ වෙනවා කියලා මෙතනදී අදාළ කරගත්තා. හරි ඒක පීරිස් එදිරිව පීරිස් නඩුවේදී තවදුරටත් තහවුරු කරා විවාහයක් බලරහිත කිරීමේ නියෝගයේදී විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ ඕනම හේතුවක් ඇතුළත් කරන්න දිසාධිකරණයට බලය දීලා තියෙනවා. නමුත් ඒකෙන් රෝම ලන්දේසි මූලධර්ම බැහැර කරන්නේ නැහැ කියලා මේ නඩුවේදී කියනවා. ඉතින් එහෙම වෙච්ච අවස්ථාවලට නඩු තීන්දුව කීපයක් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. නමුත් මේ එකක්වත් සමරසිංහ එදිරිව සමරසිංහ පීරිස් එදිරිව පීරිස් විශරාණ එදිරිව මුරුගයියා සිව කොල්ලොන්ත රාසම්මා ඔය කිසිවක් ලෙක්චර් එකේ නෝට් එකේ නෑ තියෙන්නේ අර ගුණරත්න මෙදිරිව රෙජිස්ට්‍රාර් ජෙනරාල් නඩු තීන්දුව විතරයි. හැබැයි මේකේ සඳහන් කරනවා ඔබ දැනගෙන යන්න ඕන මේ contract of marriage entered into by force and duress බල කිරීම වැරදිම වංචාව නොමැරිකම ආදී දේ හේතුවෙන් ඇති කරන විවාහ ලියාපදිංචි කරපු විවාහයක වළංගුතාවය පිළිබඳව ඔබ කරුණු දැනගන්න ඕන. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා application for separation mensa et toro. ඒ කියන්නේ අධිකරණමය වෙන්වීමක් ගැන. එතකොට ඔයගොල්ලන් මතක තියාගන්න අධිකරණමය වෙන්වීම කියලා කියන්නේ දික්කසාදයට වඩා level down පොඩ්ඩක් අඩු ස්ථානයක තියෙන එකක්. එතනදී පාර්ශවයන් දෙකේ විවාහය පවතිනවා. නමුත් ඒ දෙන්නා කායික වශයෙන් අධිකරණමය වෙන්වීමකට ලක් වෙලයි ඉන්නේ. විශේෂයෙන් අර දික්කසාදයට පදනම් වෙන ද්වේෂ සහගතව අතහැර යාම ඊළඟට අනාචාරය විවාහ වන අවස්ථාවේ සුව කළ නොහැකි ලැංගික බැලහීනතාවය කියන කාරණා තිබ්බොත් විතරනේ දික්කසාදය දෙන්නේ. නමුත් එහෙම නැති තව සිද්ධි කොච්චර තියෙනවද? දැන් ඉස්සර ඔයගොල්ලෝ පාසේප සරම් බලන්න සමහර මට එක මතක සිද්ධියක් තියෙනවා ස්වාමි පුරුෂයා කාන්තාව විවාහ වෙනවා කාන්තාවට අමුතු ලෙඩක් හැදෙනවා. එයා හිටපු ගරම පිහියක් අරගෙන සැමියාට කඩා පයින්නවා. සැමියාට සලකන්නේ හරියට. නිතර රණ්ඩු කරනවා සැක කරනවා හරි ඊට පස්සේ මේ එයාට අර නිකන් අර මනෝව්‍යාධියක් වගේත් හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා විවාහ ජීවිතේ තිත්තම වෙලා ඉන්නේ. දැන් මේ පිරිමි කෙනා ඇවිල්ලා ලෝයගෙන් අහනවා මට මොකද්ද ගන්න පුළුවන් වෛවාහික සහනය. ඉතින් අපි සාකච්ඡා කරන්න ඕන ඔය කියපු නෛතික මූලධර්ම ඔක්කොමත් එක්ක සාකච්ඡා කරලා කියන්න ඕනේ මේ දික්කසාදයේ පදනමක් මේකෙන් සන්තුෂ්ත වෙන්නේ නැහැ. නමුත් ඔබේ ජීවිතයට අනුතුරුදායක හැසිරීමක් මේක. ඇයි පිහියක් කරන් මරන්නත් ඇවිල්ලානේ. හරි. ඉතින් ඒ වගේ වෙලාවට අපිට අධිකරණමය වෙන්වීමක් ඉල්ලන්න පුළුවන්. ඊට වඩා තීන්දුවක් ලබා දෙන්න අධිකරණයට බෑ. හරි. එතකොට 608 එක වගන්තියේ කියනවා ළමයි කොහොමද ලංකාවේ අධිකරණමය වෙන්වීමක් සඳහා නියෝගයක් ඉල්ලන්න පුළුවන්. එතකොට ඒකෙදි බලපාන කාරණා ඒ ටික සඳහන් කරනවා. අධිකරණයේ සෑහීමට පත් වෙන්න ඕන වෛද්‍ය වාර්තා වාචික සාක්ෂි යම් යම් පුද්ගලයන්ගේ සාක්ෂි ආදී සියල්ල සලකලා බලලා ඇත්තටම මේ පිරිමි කෙනාට කාන්තාවත් එක්ක වාසය කරද්දී ජීවිතයට තර්ජනයක් තියෙනවද ලොකු ආරවුලක් තියෙනවද එතන වෛවාහික වරදක් නැති වුණත් මෙයා එකට තිබ්බොත් මෙයාට හානියක් වෙයිද එහෙන් බලලා එතකොට දික්කසාද නෙමෙයි අධිකරණමය වෙන්වීම ලබලා දෙනවා. හරි. එතකොට අධිකරණමය වෙන්වීම සඳහා පදනම් මොනවාද? කීර්ති රස්නේදිරිව කරුණාවතී නඩු තීන්දුව ළමයි මේක ලෙක්චරත් සඳහන් කරලා තියෙනවා. එතකොට දික්කසාදයට හේතු වෙන කරුණු මත පවා අධිකරණමය වෙන්වීමක් ලබා ගන්න පුළුවන් කියලා මේකෙදි සඳහන් කරනවා. ඒ වගේම විශේෂයෙන් සංවාසයේ අකණ්ඩව පවත්වාගෙන යාම අනතුරුදායක හෝ දරාගත නොහැකි තත්ත්වයටපත් වුණා වගේ හේතු මතත් අධිකරණ වෙන්වීමක් නියම කරන්න පුළුවන් කියලා මේකෙදි කරනවා. එහෙනම් උගලන්ට තේරෙනවා දික්කසාදේ ලබා ගන්න පුළුවන් පදනම් තියෙද්දි. හරි? මෙහෙම එකක් ඕක. හරිද? ඔන්න පිරිමි කෙනා ඉන්නවා. පිරිමි කෙනා වෙන කාන්තාවක් එක්ක ගිහිල්ලා
මෙයා කසාද බැඳලා ඉන්නේ. එහෙම තියෙද්දි පිරිමි කෙනා වෙන කාන්තාවක් එක්ක ගිහිල්ලා ළමයෙකුත් දැන් හැදිලා. මෙයාටත් දරුවෝ ඉන්නවා. හරිද? මෙයා දානවා අධිකරණයේ නඩුවක්. පැහැදිලිවම අනාචාරය මත දික්කසාදේ ඉල්ලන්න පුළුවන්. හැබැයි දික්කසාදේ ඉල්ලුවොත් මේ කෙනා ඔෆිෂියලි මේ කෙනාව කසාද බැඳලා හිටියට වඩා හොඳට ඉන්නවා. මෙයාගේ දේපල ටිකත් ඔක්කොම යනවා මෙයාට. මොකද කරන්නේ? කාන්තාව කියනවා. එයා අහිංසක කලත්‍රයානේ. එයා කියන ඕන එකක් අහිංසක අධිකරණය යනවා ෆුල් සපෝට් එයාට. අහිංසක කලත්‍රයාට 100%ක් සපෝට්. හරි? ළමයි විනාඩියක් දෙන්න. කෝල් එකක් එනවා දෙපාර. හෙලෝ. හරි. හා. එතකොට දැන් මොකද වෙන්නේ? අ, මෙයා කියනවා අහිංසක කලත්වයක් කියනවා ස්වාමිනී දික්කසාදේ එපා. මට දෙන්න අධිකරණ මේ වෙන්වීමක්. අධිකරණ වෙන්වීමක් ඇති. එතකොට මෙන් සයිඩ් තේරෝ ඩික්‍රී එකක් හම්බ වෙනවා. එතකොට එයා වෙන් වෙලා ඉන්නවා මේ කෙනාට ජීවිතේට මේ අනිත් කෙනාව කසාද බඳින්න වෙන්නේ නැහැ පිරිමි කෙනාට. ආයිතින් ඊට වඩා දඬුවමක් තියෙනවා. හරි? සහ මෙයා අන්තිම කැමැති පත්‍රයකින් දීපල බැහැර නොකළොත් මේ සියලු දීපල වල පවා ආයි තියෙන්නේ මේ දරුවන්ට මේ දෙන්නගේ කසාදයෙන් හැදිච්ච දරුවන්ටත් අර පැහැදිලි පිය අවුරුමය ලැබෙන්නේ නැහැ. ඒ අවිවාහජ දරුවන් වශයෙන් තමයි සැලකන්නේ. හරි විජේසිංහ එදිරෝ විජේසිංහ නඩුතියන්ට කියනවා භෞතික කූරත්වයේ විතරක් නෙමෙයි මානසික කූරත්වයේ මත පවා අධිකරණ වෙනවීමක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා අධිකරණ මේ වෙනවීමක් ලබා ගත්තට පස්සේ එතනින් හැඩ දික්කසාදයට යන්නේ කොහොමද කියලා. අවුරුදු දෙකක් ගියාට පස්සේ ගන්න පුළුවන් අධිකරණ වෙනවීමක් ලබාගෙන තියෙනවා නම් එහෙම නැතත් අවුරුදු 7ක් ගියාම දෙන්න දෙපැත්තටලා ඉන්නවා නම් දික්කසාදේ ඉල්ලන්න පුළුවන්. නමුත් පොඩි අවුලක් තියෙනවා විවාහයේ බිඳ වැටීමේ මූලධර්මයේ ලංකාවේ අදාළ වෙන්නේ නැහැ දැන්. මුද්‍රාණයේ තුරේසිංහම් නඩුවේදී ඒක අතාල කරන්න උත්සාහ කරත් තෙන්නකෝන් ඉදිරිව තෙන්නකෝන් නඩුවේදී ඒක ප්‍රතික්ෂේප කරා. අද වෙනකොට එතකොට වාසයෙන් සහ සංවාසයෙන් වෙන් වෙලා ඉන්න දෙන්නෙක්ගෙන් දික්කසාදේ ඉල්ලන්න පුළුවන් අහිංසක කලත්‍රයාට විතරයි වෛවාහක වරද කරපු කෙනාට ඉල්ලන්න බෑ. දැන් මම අර කලින් ගත්ත උදාහරණෙම කාන්තාව පළවෙනි කාන්තාව පිරිමියා දෙවන කාන්තාවනේ අවුරුදු දෙකක් ගියාට පස්සේ අධිකරණය වෙන්වීම ලබාගෙන පිරිමි කෙනා ගිහින් ඉල්ලනවා දික්කසාදේ දෙන්න කියලා. මෙයා එපා කියද්දි. දැන් මේ තෙන්නකෝන් ඉදිරිව තෙන්නකෝන් නඩු තියෙද්දි එක අතකට තියෙන එක හොඳයි කියලා හිතනවා ඒ සිදුවීම දිහා දැක්කහම. හරි? ඒ කියන්නේ වෛවාහක වැරද්දක් කරලා පැත්තකට වෙලා ඉඳලා ඊට පස්සේ ෂේප් එකේ දික් කසාදේ ගන්නවා. පව් අහිංසක කලත්‍රයක්. එයා මුකුත් දන්නේත් නැහැ. ඒක නිසා දැන් තෙන්න කොන්න දිරිව තෙන්න කොන්න නඩුව ප්‍රකාරව අධිකරණ මේ වෙන්වීමක් ලබාගෙන ඉන්න කෙනෙක්ට දික් කසාදේ ඉල්ලන්න පුළුවන්. හැබැයි අහිංසක කලත්‍රයාට විතරයි ඒ ඉල්ලීම කරන්න පුළුවන්. වර්ධ කරපු කෙනාට ඒක ඉල්ලන්න බෑ. හරි? ඊට පස්සේ වෛවාහක ආරවුල වල දීපල වල තත්ත්වය කියලා ප්‍රශ්නයක් ඉස්සර සාකච්ඡා කරා. මේක ළමයි දැන් නැහැ. අලුත් ලෙක්චර් නෝට් එකේ ඒක නැහැ. අලුත් ලෙක්චර් නෝට් එකේ තියෙනවා දරුවන්ගේ බාරකාරීත්වය. ඊට පස්සේ ස්ථිර දික්කසාද දීමනාව. ඊට පස්සේ අතුරු දික්කසාද දීමනාව. එච්චරමයි තියෙන්නේ. හරි? එහෙනම් ඕගොල්ලන්ට මොකද ළමයි ඇලිමනි පෙන්ඩෙන්ට් එකක්. ඒ කියන්නේ නඩුව පවතින අතරතුරදී යම් ඉල්ලීමක් කරන්න පුළුවන් නඩුවේ වියදම්
පැමිණිලි කාර්යයෙන් හරි විත්තිකාරයාගෙන් හරි කොහොම හරි පිරිමි කෙනාගෙන් මේක කාන්තාවට තියෙන විශේෂ අයිතිය ලබා ගන්න. හරිද? අනේ දෙපැත්තටම තියෙනවා. නඩුව පවරන්නේ ස්වාමි පුරුෂයා වුණත් භාර්යාව වුණත් නඩුව පවතින අතරතුර දික්කසාද දීමනාවක් ලබා ගැනීමට භාර්යාවට හරි භාර්යාවට පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ලඝු කාර්ය පටිපාටිය අනුව. සාම්පුරුෂයා ඒ නඩුවේ අගුත්තර කාර්යයක් කරන්න ඕනේ. අධිකරණයේ සෑහීමට පත් වුණාම පෙස්සමේ ප්‍රකාශවල සත්‍යතාවය පිළිබඳව භාර්යාවට දික්කසාද දීමනාවක් ගෙවීමට යුක්ත සහගතය අධිකරණය සලකනවා නම් පුරුෂයාට එවැනි නියෝගයක් අධිකරණයට කරන්න පුළුවන්. ඒකෙදී කොහොමද ප්‍රමාණය සලකන්නේ? කීයක්ද ගෙවන්න නියෝග කරන්නේ? අතුරු දික්කසාද දීමනාවේ ආඥාවේ දිනයට කලින් අවසාන අවුරුදු 3 ඇතුලේ ස්වාමි පුරුෂයාගේ ආදායමෙන් 5න් 1කට වඩා අඩු වෙන්න ඕනේ. හරි? 5න් 1කට වඩා අඩු නොවන දික්කසාද දීමනාවක් තමයි අතුරු දික්කසාද දීමනාවක් තමයි නියම කරන්නේ. ඒ කාරණාව එහෙමම කියලා තියෙනවා ඉදිරිපොලේ ඉදිරිව වික්‍රමසිංහ කියන නඩු තීන්දුවේදී. ඒක විතරයි ලෙක්චර් දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ 614 දෙක වගන්තිය කියනවා නඩුව පවතින අතුරු දික්කසාද දීම සඳහා ස්වාමි පුරුෂයාටත් ඉල්ලීමක් කරන්න පුළුවන් කියලා. එතකොට ඒ යටතේ ගත්තොත් 614 දෙක වගන්තිය නිකන් උදාහරණ මතක තියාගන්න ළමයි. ඉස්සර ඇමති කෙනෙක් හිටියා පවිත්‍රා දේවී වන්‍යාරච්චි කියලා. ඔයගලන්ට මතක ඇති. එයා ඩිවෝස් එක ගත්තා. එතනදී හැබැයි අහිංසක පාර්ශවයේ ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා මේට වන්දි ගෙවලා තමයි පවිත්‍රා දේවී ඩිවෝස් එක ගත්තේ. එතකොට ලංකාවේ මම දන්න ඉතිහාසයේ ඔන්න ඔය උදාහරණ විතරයි තියෙන්නේ. පිරිමියෙක් වන්දි ඉල්ලපු වන්දි ගත්ත අවස්ථාවකට විශේෂයෙන් ඔය වගේ ලොකු වන්දි මුදලක් මම හිතන්නේ කෝටි 2ක් 14ක්ද මන්ද. ඒ ඔන්න 614 දෙක වගන්තියට ඒ අවස්ථාවේදී ඒ කියන්නේ කාන්තාව නම් බලවත් පාර්ශවය. එයාට නම් ඉන්කම් ඔක්කොම තියෙන්නේ. ස්වාමි පුරුෂයෙකුට පුළුවන් එයාට ඉල්ලීමක් කරන්න. 614 3 වගන්තියේ කියනවා නඩු කීමේ ගාස්තු දරන්න ප්‍රමාණවත් ආදායමක් හෝ වත්කමක් ස්වාමි පුරුෂයාට හෝ භාර්යාව සන්තකේ නැත්නම් ප්‍රමාණවත් ආදායමක් හෝ වත්කමක් ඇති ස්වාමි පුරුෂයා හෝ භාර්යාව විසින් යුක්ති සහගත මුදලක් ගෙවිය යුතුයි අධිකරණ විසින් නඩුවේ කවර අවධියකදී හෝ ආඥා කළ හැකිය කියලා කියනවා. අබේසේකර දිරිව සමාවෙන් ළමයි අබේසිංහ vs පෙරේරා කියලා නඩු තීන්දුව තමයි මේකට ලෙක්චර් අවුට්ලයින් කරලා තියෙන්නේ. හරි මේ නඩු තීන්දුව දෙක කපා හරිනවා. මේ නඩු තීන්දුව තුනම කපා හරිනවා. එකක්වත් ලෙක්චර් නෝට් එකේ නැහැ. අබේසිංහ vs පෙරේරා නඩු තීන්දුව ළමයි මම ඔයගලන්ට මේ ඉස්සරහට ප්‍රශ්නෙකට උත්තර ලියද්දි කියන්නම්. මම ඒක දාන්නම් කියලා ඉඩ තියලා තුන මට ඒක දාගන්න බැරි වුණා. හරි අවසාන වශයෙන් ස්ථිර දික්කසාද දීමනාව ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන් දික්කසාදයේ නෝට් එකේ අන්තිමේට තමයි මේ පාර ලෙක්චර් එකේ ඔක තියෙන්නේ. 615 වගන්තිය යටතේ නඩු තීන්දුවේ අවසානයේට මොකක් හරි දීපලක් දෙන්න. හරි? එහෙම නැත්නම් යම් මුදලක් දෙන්න. එහෙම නැත්නම් මොකක් හරි ස්ථිර තැන්පතුවක් හරි තියෙනවා ඒක හරි හරවන්න. එහෙම නැත්නම් රක්ෂණ ඔප්පුවක් හරි වාර්ෂිකයන් හරි මිලදී අරගෙන මෙයා වෙනුවෙන් එයාට අනාගතේ එයාට දික්කසාදයෙන් පස්සේ පහසුවෙන් ජීවත් වෙන්න යම් මුදලක් ගෙවන්න කියලා අධිකරණේ නියෝග කරන්න පුළුවන් 615 එක වගන්තිය යටතේ. හරිද? ඒ වගේම එක උපවගන්තිය යටතේ කරපු තීන්දුව ප්‍රකාශයකට පස්සේ කවර හෝ අවස්ථාවකදී වුණත් අවශ්‍යතාවයක් මත ඒක අවලංගු කරන්න හරි වෙනස් කරන්න හරි බලය අධිකරණයට තියෙනවා. හරි? එතකොට ඔය ස්ථිර දික්කසාද දීමනාව සම්බන්ධයෙන් නඩු තීන්දුව කීපයක් ඔයගොල්ලන්ට නෝට් එකේ තියෙනවා. ඒ මේ නමුත් වර්තමාන ලෙක්චර් එකේ නෝට් එකේ කිසිම නඩු තීන්දුවක් නැහැ. ඒ වුණාට දැනගන්න මේ කාරණා ටික සිවිල් නඩු දාන සංග්‍රහය 615 ප්‍රකාරව ස්ථිර දික්කසාද දීමනාව දරුවන්ගේ භාරකාරීත්වය සහ වෙනත් निराකරණයන් සම්බන්ධයෙන් අනුමත නියෝග අධිකරණයට කරන්න පුළුවන්. ඒ කියන්නේ දික්කසාද විතරක් නෙවෙයි දරුවන්ගේ භාරකාරීත්වය වගේ අවස්ථාවන් වලදී පවා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. දීමනාවේ ප්‍රමාණය තීරණය කරද්දී මැතිව විදිරුව මැතිව නඩු තීන්දුව කියනවා අභිමතය විනිසුරුගේ අභිමතයේ පරිදියක තීරණය කරන්න පුළුවන්. මේක වාරික වශයෙන් නියම කරන්න පුළුවන්. එතකොට මේ රුපියල් 20400ක් මාසික වාරික වශයෙන් ගෙවීමේ නියෝගයක් 615 දෙක වගන්තිය යටතේ ඒ නීති විරෝධී වෙන්නේ නැහැ කියලා මේ නඩුවේදී කියනවා. අනුරාධා චතුරංගනී කේස් එකේදී කියනවා ඒකේ ප්‍රමාණය තීරණය කරද්දී අධිකරණය ටිකක් නෙමෙයි සාධාරණ වෙන්න ඕන කියලා. විජේරත්න ඉදිරිව විජේරත්න නඩු තීන්දුවේදී කියනවා ස්ථිර දික්කසාද දීමනාව සඳහා ඉල්ලුම් කරන මුදලට වඩා වැඩි මුදලක් ස්ථිර දික්කසාද දීමනාව වශයෙන් ප්‍රදානය කරන්න අධිකරණයේ ඒකට ප්‍රමාණවත් හේතු පෙන්වන්න ඕන කියලා. එහෙනම් වැඩි මුදලක් වුණත් නියම කරන්න පුළුවන් ප්‍රමාණවත් හේතු දාලා.
Matrimonial injunction. In matrimonial actions, an interim injunction may be obtained restraining one spouse from disposing or transferring matrimonial properties asset without the consent of the other spouse while the action is pending before the court. හරි ළමයි මේක මේ සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න තිබ්බ කොටසක් කරලා නැහැ. ඒක ලියාගන්න මම ඉස්සලා කියලා දීලා ඉන්නම්. මේක කියන්නේ ළමයි මෙහෙම. දැන් හිතන්නකෝ ඕන නඩුවක් පටන් ගන්නවා. වෛවාහක නඩුවක්. ඒ නඩුව පටන් ගනිද්දී අපිට මේ වෛවාහක ඉන්ජන්ක්ෂන් තහනමක් ඉල්ලන්නත් පුළුවන්. මොන වගේ දේවල් වලටද? සමහර වෙලාවට එයා වෛවාහක නිවසෙන් බැහැර කරන එකට විරුද්ධව. එහෙම නැත්නම් එයාගේ තියෙන දීපලක් වෙන කෙනෙකුගේ නමට ලියන එක නවත්ත ගන්න. දැන් හිතන්නකෝ වන්දි මුදලක් ගන්න ඕන මෙයාට. වන්දි මුදල මෙයා නඩුව අනිවාර්යෙන් පරදිනවා. නඩුව පරදිනවා මෙයාට තියෙන දීපල ටික දැන් බයයි වෙන කෙනෙකුට ලියයි කියලා. අපි මොකද කරන්නේ? මැට්‍රිමෝනියල් ඉන්ජන්ක්ෂන් එකක් අරගන්නවා. මේ කෙනාගේ නමට තියෙන දීපල කිසිවක් වෙනත් කෙනෙකුට පැවරීම තහනම් කරලා. එතකොට අන්න ඒ වගේ සහනත් වෛවාහක නඩු කරවලදී ගන්න පුළුවන්. ඩයස් vs කොඩිතුවක්කු නඩුව ඒකට උදාහරණයක් වෙනවා. වෛවාහක නිවස සම්බන්ධයෙන් ඉස්සර තිබුණ ලොකු විස්තරයක් මේකට මේ කට්ටිය සල්ලි දැම්මම කොහොමද ඒක බෙහෙමින්නේ කියලා. නමුත් දැන් ඒක ඕගොල්ලන්ට නැහැ. කැලේ අවශ්‍ය නැහැ. හරි. දෑවැදි දීපලවල තත්වය ඒවට මේ නෛතික ප්‍රතිපාදන මොකුත් නැහැ. පරණ නඩු තීන්දුව හැරි ටිකක් පාඩම් කරන්න තිබ්බේ මේ බලන්න. ඒ මොකුත් ඕගොල්ලන්ට දැන් නැහැ. ඒවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක තියෙනවා. බාල වයස්කාරයන්ගේ දරුවන්ගේ බාරකාරීත්වය නඩත්තු කිරීම සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්. එතකොට 619 වගන්තිය යටතේ වෙන්වීමේ තීන්දුවක් කරන්න කලින්ම දරුවන්ගේ බාරකාරීත්වය දරුවන්ගේ උපරිම යහපත සලකලා කාට හරි දෙන්න පුළුවන්. 620 වගන්තිය යටතේ වෙන්වීමේ තීන්දුව ප්‍රකාශයක් කරාට පස්සේ වුණත් දරුවන්ගේ උපරිම යහපත සලකලා දරුවන්ගේ බාරකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණයට ආඥාවක් දෙන්න පුළුවන්. 621 වගන්තිය යටතේ විවාහ ශුන්්‍යතා තීන්දුව ප්‍රකාශයකදී විවාහ අවලංගු කිරීමකදී හරි ඒකේ නියත තීන්දුව ප්‍රකාශය කරන්න කලින් අධිකරණයට දරුවන්ගේ බාරකාරීත්වය සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් නඩත්තු සම්බන්ධයෙන් ආඥා කරන්න පුළුවන්. 622 වගන්තිය යටතේ නියත තීන්දුව ප්‍රකාශයකට පස්සේ වුණත් දරුවන්ගේ බාරකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණයට ආඥාවල් කරන්න පුළුවන්. හරිද? 623 වගන්තිය යටතේ මේ නඩු විභාගයේ අඩාලව කල් තියලා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි ඕන කියලා හිතුනොත් ඒ අනුව අධිකරණයට කටයුතු කරලා නඩුව කල් තියලා වැඩිදුර සාක්ෂි විමසන්නත් පුළුවන් කියලා තියෙනවා. එතකොට අයිවල්ඩි versus අයිවල්ඩි නඩු තීන්දුව පියාගේ වරණීය අයිතිවාසිකම විශේෂයෙන් ඒකෙදි පිළිගත්තා. නමුත් විශේෂයෙන් දරුවන්ගේ ජීවිතයේ සෞඛ්‍යයට සදාචාරයට අනුතරක් වගේ වෙන අවස්ථාවලදී මේ වරණීය අයිතිය කියන කාරණයට මැදිහත් වෙලා අධිකරණය දරුවගේ අයිතිය මවට ලබා දෙනවා. එතකොට මේ අයිවල්ඩි versus අයිවල්ඩි නඩු තීන්දුව ගොඩ අධිතීරණය වුණේ. ඒ කියන්නේ දරුවගේ පියාගේ වරණීය අයිතිය කියලා එකක් පිළිගන්නේ නැහැ. දරුවගේ උපරිම යහපත කියන concept එක තමයි පාවිච්චි කරන්නේ. මේ නඩු තීන්දුව එකක්වත් වර්තමාන ලෙක්චර් නෝට් එකේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට එච්චර ලොකු විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න දරුවගේ බාරකාරීත්වය විශේෂයෙන් අවුරුදු 5කට අඩු දරුවෙක්ගේ බාරකාරීත්වය අම්මට අහිමි කරන්නේ නැහැ. හරි. එතකොට දරුවගේ අවශ්‍යතා සලකා බල විශේෂයෙන් අවුරුදු 12ට වැඩි වගේ නම් දරුවගෙමුත් අහලා බලනවා ඔයා කය ගාවද ඉන්න කැමති කියලා. හරි. ඉතින් දරුවගේ අවශ්‍යතාවය තමයි වැඩි වශයෙන්ම ප්‍රමුඛ වෙන්නේ මේ හා සම්බන්ධ කාරණාවලදී. හරි. ඉතින් 625 වගන්තිය කියනවා ওই විදිහට තීන්දුවක් ගත්තාම මුල් විවාහය මරණින් අවසන් වුණා වගේ අවසන් වෙලා යනවා කියලා. හරි. එහෙමනම් ඔන්න ඕකෙන් මට සාකච්ඡා කරන්න පාස් පේපර්ස් නම් ඉතුරු වෙලා නැහැ ළමයි. ඔච්චරයි තියෙන්නේ. මේ තියරි ටිකත් පාඩම් කරගන්න. පහුගිය අවුරුද්දෙම පේපර්ස් වලට ප්‍රශ්න නැති නිසා සමහර වෙලාවට මේ පාර අහන්න ඉඩ තියෙනවා. හරි. එහෙමනම් අපි චූටි බ්‍රේක් එකක් ගමු විනාඩි 5ක. ඊට පස්සේ බලමු ඉන්ජන්ක්ෂන් වලින් මොනවද පාඩම් කරන්න තියෙන්නේ. සහ මම අද මේ රජයේ විසින් හා රජයට එරෙහිව පවරන නඩු පිළිබඳව ලොකු නෝට් එකක් ඔයගොල්ලන්ට දීලා තිබුණා. වර්තමාන ලෙක්චර් එක ගොඩාක් කන්ටෙන්ට් එක අඩු කරලා දෙනවා. මම ඒ කන්ටෙන්ට් එක අඩු කරපු එක ඔයගොල්ලන්ට PDF එක දැම්මා. අපි ඒකත් පොඩ්ඩක් සාකච්ඡා කරමු මොනවද වැදගත් පොයින්ට් කියලා. එතකොට අපිට ඊළඟ දවසේ මේකට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පුළුවන්. හරි මම අද ඉන්ජන්ක්ෂන් කියන පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 5ක බ්‍රේක් එකක්.
හරි. අපි මුලින්ම සාකච්ඡා කරමු මේ රජයට එරෙහිව සහ රජයේ විසින් පවරන නඩු පිළිබඳව තත්වය. හරි. action against and action by the state කියන පාඩම. මේකෙදි ළමයි මුලින්ම අ, පොඩි හැඳින්වීමක්. ඇත්තටම මුල් කාලේ රජය කියන එක පෞද්ගලික නීති විශ්යෙන් පරිබාහිරව තමයි සැලකුවේ. ඒ කියන්නේ රජයට නඩු දාන්න බෑ කියලා තමයි තිබුණේ. විශේෂ හැකියාවක් තිබුණේ නැහැ රජයට නඩු දාන්න. හැබැයි වර්තමානයේ වෙනකොට රජයට විරුද්ධවත් නඩු දෙමීමේ හැකියාව තියෙනවා පුද්ගලික පුද්ගලයෙක් වශයෙන් සලකලා. රජය කියන එකට රාජ්‍ය දෙපාර්තමේන්තු රජයේ සියලු ආයතන අයිති වෙනවා. නමුත් ව්‍යවස්ථාපිත ආයතන පොදු සමාගම් වගේ දේවල් අයිති වෙන්නේ නැහැ. හරි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 170 වගන්තිය ඔයගොල්ලන් මතක තියාගන්න ජන රජයේ වැටුප් ලබන අය රජයේ නිලධාරීන්. හැබැයි ඒකට ජනාධිපති, අගමැති, කතානායක, ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, member of පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යවස්ථා දායක සභාවේ සමාජිකයෝ හරි එතකොට අධිකරණ මේ සභාවේ මේ සමාජිකයෝ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ලේකම් ඊට පස්සේ විගණකාධිපති ඊට පස්සේ මහ බැංකුවේ අධිපති කියන අය අයිති වෙන්නේ නැහැ. හරි does not include ඔන්න ඔය ටික. ඊළඟට රජයේ කරන ක්‍රියාවලින් රාජ්‍ය නිලධාරියෙක් කරන ක්‍රියාවලින් රජය වගකීමට යටත් වෙනවාද? යටත් වෙනවා. හැම ක්‍රියාවකින්ම යටත් වෙනවාද? හැම ක්‍රියාවකින්ම රජයේ වගකීමට බැඳෙනවාද? විජේවර්ධන versus Director of Local Governments නඩු තීන්දුවේදී කියනවා ඒ නිලධාරියා තමන්ගේ සේවා ශාස්ත්‍රයේ තුල කරපු ක්‍රියා සම්බන්ධයෙන් විතරයි වගකීමට යටත් වෙන්නේ. බලයේ ඉක්මවලා දේශ සහගතව කටයුතු කරලා තියෙනවා නම් ඒ වෙලාවට වගකීමට බැඳෙන්නේ රජය ඒ ද්වේෂ සහගත ක්‍රියාව අපරානුමත කරොත් විතරයි. එහෙම නැත්නම් වගකීමෙන් බැඳෙන්නේ නැහැ කියලා කියනවා. හරිද? එතකොට රජයට එරෙහිව නඩු පවරනවා නම් පවරන්නේ කොහොමද? රජයේ විසින් හරි රජයට 456 වගන්තිය. නීතිපති විසින් හරි නීතිපතිට විරුද්ධව තමයි ඒ නඩු සියල්ල පවරන්නේ. විත්තිකාරය වශයෙන් නීතිපති කියන වචනේ විතරක් ඇතුළත් කිරීම හොඳටම ප්‍රමාණවත්. හරි. එතකොට නමුත් වගකීමට බැඳෙන්නේ රාජ්‍ය නිලධාරියෙක් නිල තත්වයෙන් විශේෂ තුළ බලය ඉක්මවන්නේ නැතුව කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් පමණමයි. එතකොට දැන් රාජ්‍ය නිලධාරියෙක් පුද්ගලිකව බලය අභිබවලා බලය ඉක්මවලා හරි ද්වේෂ සහගතව මොන හරි කරොත් එහෙම එයාගේ අධිකාරියට පිටින් එතකොට කවුද වගේ කියන්නේ? ඕගලන්ට මතක් වෙන්න ඕන අර පැමිණිලි හිටපු පොලිස් කාර්යාව. මහනුවර පොලිස් ස්ථානාධිපතිතුමා. එයා තමයි පුද්ගලිකව වගේ කියන්නේ අනාගතයේ එතකොට. එයාට විරුද්ධව තමයි පුද්ගලිකව නඩු පැවරීමක් කරන්නේ. හරි? එතකොට රාජ්‍ය නිලධාරියෙක් a public officer become personally liable if the action has been filed for tort committed by the officer or where the officer is deemed to have acted mala fide and beyond his authority. පුද්ගලිකව වගේ කියන්න ඕන. හරි? නඩු තීන්දුව දෙකක් තියෙනවා සිංග සෝවින් කම්පැනි versus බවුස් මොතු පිල්ලේ versus බවුස් කියන නඩු තීන්දුව. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නෝට් එක මම වෙනස් කරලා ළමයි. ඊට පස්සේ දිග හැලක් වල නෝට් එකේ ඇති. නමුත් විශේෂ කොටසක් තියෙනවා ඔබ දැන සිටිය යුතු සහ වර්තමාන ලෙක්චර් ටිකක් කැමති කොටසක් nominee office and your nominee. රාජ්‍ය නිලධාරියෙක්ට විරුද්ධව නඩු පවරද්දී විත්තිකාරයාගේ නම ඇතුළත් කිරීම ප්‍රධාන ආකාර දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි nominee office. ඒ කියන්නේ සත්භාවයෙන් කරපු වැරද්දක් වගේ එකක් නම් රාජ්‍ය නිලධාරියට විරුද්ධව නඩු පවරනකට නීතිපතිවරයා මැදිහත් වෙනවා නම් ඒ වෙලාවට අපි නඩු පවරන්නේ නීතිපතිවරයාගේ නමට විරුද්ධව. නිල තත්වයේ නෛතික පුද්ගල භාවයක් තියෙන කෙනෙක්ට විතරයි එහෙම නම ඇතුළත් කරන්න පුළුවන්. nominee office. හරි? ආපුසිංහ අපු versus don ආරෝන් කියන නඩු තීන්දුවේදී රාජ්‍ය නිලධාරියෙකුට විරුද්ධව නඩු පවරද්දී පොදුවේ භාවිතා ක්‍රමය වන්නේ මේ ක්‍රමය nominee office තත්වය. එතකොට නීතිය මගින් ඉඩ සලසලා තියෙන සීමිත අවස්ථාවලදී රජය නිලධාරියෙකුගේ නිල තත්වයෙන් නඩු පවරන්න බෑ. මොනවද සීමිත අවස්ථා? මහා භාරකාරවරයා, නීතිපති ඔන්නෝවා විතරයි. හරි? ඊට පස්සේ the land commissioner කියන ඉඩම් කොමසාරිස් කියන කෙනා නෛතික පුද්ගලයෙක් වශයෙන් සලකන්න බෑ. එහෙම වුණොත් එහෙම නීතිපතිට විරුද්ධව තමයි ඒ නඩුව පවරන්න ඕන කියලා ඒ නඩුවේදී ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඊఓ නොමිනී කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය නිලධාරියාට පෞද්ගලික තත්ත්වයෙන් නඩු පවරනවා. ප්‍රාදේශීය ලේකම් ABC පෙරේරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුරාධපුරය ඒ වගේ. එතකොට
අර පොලිස් නිලධාරියා මහනුවර පොලිස් පොලිස් ස්ථානාධිපති මහනුවර නමුත් එයාගේ පුද්ගලික නමට තමයි නඩු පවරන්නේ. ඊఓ නොමිනි. ඔන්න ඔය වෙනස හොඳට තේරුම් ගන්න. නොමිනි ඔෆිසි තත්වයෙන් නඩු පවරනවා නම් එක්ක නීතිපති මහා භාරකාරවරයා වගේ නමකට විතරයි නඩු පවරන්න පුළුවන්. නමුත් අනිකුත් සෑම අවස්ථාවලකදීම පුද්ගලික වශයෙන් නඩුව පවරන්න පුළුවන්. ඒ වුණාට අදාළ නිලයත් සඳහන් කරලා රජයේ නිලධාරියා අපිට කරපු අපරාධයක් සම්බන්ධයෙන් නම් වරදක් සම්බන්ධයෙන් නම් අපි මේ දෙකම සඳහන් කරනවා. එයාගේ නිල තත්ත්වය සහ එයාගේ පුද්ගලික නම. හැබැයි එතකොට ඒක පුද්ගලික නඩුවක්. ඒක රජයට එරෙහි නඩුවක් වෙන්නේ නැහැ. රජයට එරෙහි නඩුවක් වෙන්නේ නොමිනි ඔෆිසි තත්ත්වයෙන් පවරපු නඩුවකදී විතරයි. හරිද? ඊට පස්සේ මේ වගේ නඩුවකදී කාර්ය පටිපාටිය සිවිල් නඩු විධාන සංග්‍රහයේ 457 වගන්තිය දැනගන්න ඕන. හරිද? 457 වගන්තිය. ඊට පස්සේ 457 වගන්තිය කියනවා රජයේ පාර්ශවකරුවෙක් වන නඩුවක රජයට විරුද්ධව කරන සියලු කැඳවීම් නියෝග නීතිපතිට දෙන්න ඕන. 458 වගන්තිය ඔබ පාඩම් කරගත යුතුයි. වර්තමාන ලෙක්චර විශේෂයෙන් මේ වගන්තිය දාලා තියෙනවා. පැමිණිල්ලට උත්තර බැඳීම සඳහා ආණ්ඩුව සමග අදහස් මාරු කර ගැනීමට සාධාරණ කාලයක් අධිකරණයේ දෙන්න ඕන. අධිකරණයේ අභිමතයේ පරිදි ඒ කාලය දීර්ඝ කරන්න පුළුවන්. මේ වගන්තිය නම් ලෙක්චර් නොට් එකේ නෑ. හරි. නමුත් 459 වගන්තිය තියෙනවා. රජයේ නිලධාරියෙක් විත්තිකාරය වුණාම ඔහුගේ කාර්යාලයේ ප්‍රධානියාට සිතාසිය බාර දෙන්න හැකිය නෙවෙයි යුතුය. හරි. බාර දිය යුතුයි. 460 වගන්තිය සිතාසි බාර දුන්නට පස්සේ පැමිණිල්ලට උත්තර දීම සඳහා ආණ්ඩුව සමග සාකච්ඡා කිරීම සුදුසුය රජයේ නිලධාරියා සිතන්නේ නම් ඒ සඳහා කාලය දීර්ඝ කරගන්න පුළුවන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ සඳහා එහෙම ඉල්ලීමක් ලැබුණාම ඒ කාලය දීර්ඝ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ notice of action මෙන්න මේක ගැන විශේෂයෙන් ලොකු විස්තරයක් ලෙක්චර් නෝට් එකේ වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ තියෙන කාරණා ඔක්කොම ටික පාඩම් කරගන්න. 460 දැන්වීම 461 දැන්වීම නිල තත්වයෙන් කරපු ක්‍රියාවක් සඳහා නීතිපතිට අමාත්‍යවරයෙකුට පාර්ලිමේන්තු ලේකම්වරට රජයේ නිලධාරීන්ට විරුද්ධව කිසිම නඩුවක් මොන නඩු නිමිත්ත නඩු පැවරුමට අදහස් කරන තැනැත්තාගේ නම ලිපිනේ ඉල්ලා සිටින සහනය පිළිබඳව ලිඛිත දැනුම් දීමක් එයාගේ කාර්යාලයට දීලා මාසයක් ගත වෙනකම් නඩු පැවරීම නොකළ යුතුයි. සරලව අපේ භාෂාවෙන් කිව්වොත් මෙන්න මේ තත්වයේ කෙනෙකුට නඩු පවරනවා නම් නෝටිස් එකක් යවන්න ඕන. නෝටිස් එක යවලා මාසයක් ඉන්න ඕන. මාසයක් ඉඳලා තමයි පැමිණිල්ල දාන්න පුළුවන්. විශේෂයෙන් පැමිණිල්ල සඳහන් කරන්නත් ඕනි 461 දැන්වීම යටතේ නඩු මේ දැන්වීමක් අදාළ පුද්ගලයාට යවුවා කියලා. හරි. එතකොට AG versus ආරුමුගම් අධිකරණයෙන් පිටතදී මේ ඉල්ලීම් සලකලා බලලා සමතයක් ඇති කරගන්න එක තමයි අරමුණ. වීරසිංහ versus D සිල්වා සමතයකට පැත්වීම ප්‍රමෝට් කරන්න තමයි හෝ ඒ ඉල්ලීම සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්න තමයි මේ විදිහේ දැන්වීමක් යවන්නේ. තියෙන්න ඕන තොරතුරු නඩු නිමිත්ත ඉල්ලීම කරන කෙනාගේ නම ලිපිනය ඉල්ලන සහනය මොකක්ද නඩුව පවරන්න මාසයකට කලින් යවන්න ඕන ලිඛිත වෙන්න ඕන. පළවෙනි උපලේඛනයේ 79 ආකෘතියට අනුව මේක සකස් කරලා තියෙන්න ඕන. නීතිපතිටත් මේ දැන්වීම බාර දෙන්න ඕන. සයිබු versus නීතිපති. වීරසිංහ versus D සිල්වා රජයේ නිලධාරීන් නඩු පවරන්න මාසයකට පෙර යවන දැන්වීම 461 වගන්ති යටතේ කරන දැන්වීම බව සඳහන් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ තියෙන විස්තර ටික තිබ්බනම් ප්‍රමාණවත්. හරි. ද්වේෂ සහගත වූ අනීතිකව ක්‍රියා කරලා තියෙනවා නම් 461 දැන්වීම යවන්න ඕනේ නැහැ කියලා අප්පුසිංහ versus දොන් අරෝන් නඩුවේද කියනවා. මේක එච්චර වැලිඩ් නැහැ. අලුත්ම තත්ත්වය තමයි D සිල්වා versus ශ්‍රී ලංකකෝන්. ඒක කියනවා ඒක තීරණය කරන්න නඩු විභාගයකදී. ඒක නිසා ද්වේෂ සහගතව කරත් නැතත් මුලින්ම 461 දැන්වීම අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. ඔබ දැන සිටිය යුතුයි 461 දැන්වීම යවන්න නැතුව නඩුව දාලා තිබොත් මොකද කරන්නේ කියලා. හරි. බැරි වෙලාවත් දැන්වීම යවලා නැත්නම් නඩුව නිෂ්ප්‍රභ වෙන්නේ නැහැ. මාසයකට නඩුව නවත්තනවා. නවත්තලා අදාළ කාලය ලබා දෙනවා. එච්චරයි. ආපෞසරයක් නඩුව මාසෙකට නතර කරපුවාම කල්තබූ මාසයක කාලය අතහැරලා තමයි කාලාවරෝධයක් ගණන් කරන්නේ අනාගත කාරණාවලට. හරි. එහෙනම් 461 දැන්වීම යවුවේ නැහැ කියලා නඩුවක් නිෂ්ප්‍රභා වෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ විශේෂයෙන් ලෙක්චර් සඳහන් කරනවා මේ 461 දාලා තියෙන සහනයයි පැමිණිල්ලේ ආයාචනයේ තියෙන සහනය අතර වෙනස්කමක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා. එහෙම වුණා කියලා සුළු වෙනසක් වුණා කියලා ඒකෙන් දැන්වීම බලරහිත වෙන්නේ නැහැ කියලා පෑලිසිඤ්ඤෝ versus නීතිපති කියන නඩු තීන්දුවේදී තීරණය කරලා තියෙනවා. හරි. නමුත් සමහර අවස්ථාවලදී අවශ්‍යතාවය අයින් කරලා තියෙනවා විශේෂයෙන් රේගු ආඥා පනත 120
දෙක වගන්තිය රේගු නඩුවලදී 460ක යවන්න ඕනේ නැහැ කියලා කියනවා. හරි. ඔන්න ඔය ටික තමයි වැදගත් වෙන්නේ ඒ යටතේ. හරි. බැරි වෙලාවත් පැමිණිල්ලේ දාලා නැත්තම් මෙහෙම 461 දැන්වීම යවුවා කියලා. ඒ වෙලාවට පැමිණිල්ල සංශෝධනය කරන්න අධිකරණය අවසර දෙන්න ඕනේ. බැරි වෙලාවත් 461 වගන්ති නම් කිසිම නඩුවක් ඒ දැන්වීම ලබා නොතිබ නිසා හරි දැන්වීම බාර දුන්නා කියලා පැමිණිල්ල නොදැක්වීම නිසා හරි නිෂ්ප්‍රභා නොකළ යුතුයි කියලා 461 ආ3 කියන උපවාගන්තියේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට පස්සේ ඔබ දැනගන්න ඕනි ලෙක්චරත් ඒ ගැන කියනවා ආයතන සංග්‍රහයේ 33 පරිච්ඡේදයේ තියෙන වගන්ති ටික රජයේ නිලධාරියෙකුට විරුද්ධව නඩු පවරපුවම වෙන්නේ මොකක්ද කියලා. හරි. එතකොට ඒකේ 6 එක වගන්තියේ කියනවා රජයේ නිලධාරියෙකුට නඩු පවරපුවාම නිලධාරියාට ඒ පිළිබඳව දැනගන්න හම්බුනහම නීතිපතිවරයාට ඒ පිළිබඳව දැනුම් දෙන්න ඕන. නීතිපතිගේ උපදෙස් ඒ ප්‍රධානියා ලබා ගන්න ඕන. 6 2 වගන්තියේ කියනවා ආයතනයේ ප්‍රධානියා නොවන නිලධාරියෙකුට නඩු පවරපුවාම එයා ප්‍රධානියා අරහ නීතිපතිට දැනුවත් කරලා නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රධානියා අරහ ලබා ගන්න ඕන. 6 3 නීතිපතිවරයා රජ නිලධාරියා වෙනුවෙන් පෙනී නොසිටීමට තීරණය කරොත් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ තීරණය පිළිබඳව නීතිපති දැනුම් දෙන්න ඕන. 6 4 වගන්තිය කියනවා රජයේ නිලධාරියාට ඒ වගේ වෙලාවට නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කරන්න පුද්ගලික නීති විචාරකයෙක් යොදා ගන්න පුළුවන්. හරි. 464 වගන්තිය කියනවා පැමිණිල්ලට උත්තර දීම සඳහා විත්තිකරුට කරන දැනුම් දීම අනුව නියමිත දිනය හෝ ඊට පෙර නීතිපතිවරයා ඉල්ලීමක් නොකළොත් පෞද්ගලික පාර්ශවකරුවන් අතර නඩුවක් වගේ නඩුව ගලාගෙන යන්න ඕන. හරිද? හැබැයි තීන්දුව ප්‍රකාශයේ ක්‍රියාව යොදවනකොට විත්තිකාරයා හිර බාරයට ගන්න හරි එයාගේ පුද්ගලික දේපල තහනම් කරන්න හරි එයා යටත් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් නීතිපතිවරයා තීරණය කරොත් විත්තිවාචක ඉදිරිපත් කරන්න. එතකොට වැදගත් වෙනවා 463 වගන්තිය. ඒකේ කියනවා අධිකරණයට නීතිපති ගිහිලා ඉල්ලීමක් කරපුවාම විත්තිකාර පාර්ශවවරයෙක් වශයෙන් නීතිපතිවරයාගේ නම අධිකරණය ආදේශ කරනවා. ඕක තව ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්. හරි. සමහර වෙලාවට නීතිපතිවරයා රජයේ නීතිඥවරයෙක් පත් කරනවා අදාළ නඩුවට පෙනී ඉන්න. එහෙම නැත්නම් නීතිපතිවරයා පෙර කලාසියක් ගොනු කරනවා අධිකරණයේ. එතකොටත් නීතිපතිවරයාට පුළුවන් අධිකරණයේ ඒ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න. 464 වගන්තිය මම දීලා නැද්ද ඒක? නෑනේ. ආමේ තියෙන්නේ. බැරි වෙලාවත් පෙනී හිටියේ නැත්නම් ඒක පුද්ගලික පාර්ශව අතර නඩුවක් වගේ ඒක ගලාගෙන යන්න ඕනේ. තමයි ඒකටම තමයි මේ දයාරත්න vs හේරත් කියන නඩු තීන්දුව මේ වැදගත් වෙන්නේ. දයාරත්න vs හේරත් නඩු තීන්දුවේදී කියනවා නීතිපතිවරයා රජයේ නිලධාරීන්ගෙන් විත්තිවාචක ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එකක් තමයි 463 වගන්තිය යටතේ විත්තිකාරයෙක් වශයෙන් තමන්ගේ නම ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කරලා එහෙම නැත්නම් රජයේ නිලධාරියෙක් රජයේ නීතිඥවරයෙක් රජයේ නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්න ඉදිරිපත් කරලා තව ක්‍රමයක් තියෙනවා නීතිපතිවරයාට පුළුවන් අදාළ නඩුවට පෙර කලාසියක් ගොනු කරන්න තමාට අධිකරණයේ ඒ සඳහා පෙනී සිටීම සඳහා. ඔන්න ඔය කාරණා ටික තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ඉස්සර ඉතින් මෙච්චර ගොඩක් පාඩම් කරන් යන්න ඕනේ නැහැ. නමුත් දැන් ප්‍රධාන ප්‍රශ්නවල ලකුණු වටේ යටේ කෑලි වලට දෙකට කඩලා දෙන නිසා මේ හැම එකක්ම බලාගෙන යන්න සිද්ධ වෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අපි දන්නේ මොන මොන කොටස් එකතු කරයිද කියලාත් නේ. හරි. ඔන්න ඔය ටික තමයි රජයේ නිලධාරීන්ගේ තේරෙහි සහ රජයේ නිලධාරීන් විසින් රජයට එහි නඩු සහ රජයේ විසින් පවරන නඩු පිළිබඳ වැදගත් වෙන්නේ. මේක මම මේ වැදගත් කොටස් වේ වේගෙන් කියාගෙන ගියේ. මේක ටිකක් නිදහසේ විස්තර කරන රෙකෝඩින් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. නොතේරෙන කොටසක් තිබ්බොත් ඒ කොටස විතරක් ගිහිල්ලා අහන්න. නැත්තම් නෝට් එකෙම ගොඩ දාගන්න. මීට වඩා පාඩම් කරන්න ගොඩ දේවල් තියෙනවා. මේවා හරි සරල පාඩම්. එහෙනම් මම යනවා ඉන්ජන්ක්ෂන් කියන කොටසට. ඉන්ජන්ක්ෂන් වලින් ඉතින් වර්තමාන ලෙක්චර හරියට ප්‍රශ්න ඔයගොල්ලන් දකින්න ඇති. සහ ඒ අහන ප්‍රශ්න මේ විශේෂයෙන් ફોકસ කරනවා එක්තරා નિયમિત තියරි කොටසකට. කලින් වගේ අර රචනා දාර්ශනික මඟ පෙන්වීම ලියන්න අවශ්‍ය නැහැ. මට ඕන නම් මේක ඊළඟ දවසේ කරන්න පුළුවන් වෙලාව ඇති. ඔයගොල්ලන් ටිකක් අමාරුයි වගේ නම් නැත්තම් දැම්ම කරලා දාන්නත් පුළුවන්. ඊළඟ දවසේ කරමු කියලා කියන අය පොඩ්ඩක් උත්සාහ. වෙලාව හොඳට මැති බය වෙන්න එපා. දවස් 14ක් අගලට මේක ඉවර කරගත්තා නම් හොඳට සතියක් තියෙනවා.
ඊළඟ දවසේ කරමු. අදම ඉවර කරමු කියලා දුස. very good. අපි ඉවර කළා දාමු එහෙනම්. හරි. injunction පොඩක් ප්‍රශ්නික ආකෘතියක් පෙන්නලා ඉන්නම් ඔයගලන්ට. මේ බලන්න ළමයි. මේ තියෙන්නේ 2025 ඒප්‍රිල් ප්‍රශ්නේ. බලන්න ඒකේ මම මේක සාකච්ඡා කරාද ඔයගලලා එක්ක? නිකන් මතකයක් තියෙනවා සාකච්ඡා කරා වගේ. ඉන්ජන්ක්ෂන් ගැන සාකච්ඡා කරාද? මට නම් මතක නෑ සර්. මට මතක හැටියට නෑ. සමත් ඉන්ජන්ක්ෂන් සාකච්ඡා කරාද? නෑ සාකච්ඡා නේ. කරා සර්. ආ? කරා කියලා මම මතකයි. සමත් මේක කරා වගේ මතකයිනේ මට. ඒක කරා සර්. ඒක තමයි කරා. ඒතර මම මේ නෝට් එකත් ඔයගලට පැහැදිලි කරලා දුන්නා නේද? ඔව් සර් නෝට් එක හදලා දාන්නම් කියලා තමයි කිව්වේ සර්. ඒක පොඩ්ඩක් අඩුපාඩු හදලා ටිකනේ. තියෙනවා. අඩුපාඩු ටිකනේ. ඔව් හරි. ඔව් සර්. අනේ සමාවෙන්න ළමයි. මං එහෙනම් මේක මං කරා එකයි මට මතකයි. දැක්කට පස්සේ ආවේ අර එක එක කොටස් වලින් කරන නිසා ලකුණ මට කමර්ෂල් 1 කොටසක් කරන්න තුන නමුත් මේ පන්තියට දාවෙ නැති ළමයෙක් ඉන්නවා. එයා කමර්ෂල් 1 විතරයි එන්නේ. ඒක නිසා මට එයා නැතුව ඒ කොටස කරන්න බෑ. හරි අපි එන ඊළඟ දවසේ කරමු. ඊළඟ දවසේ මම ඕගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා මෙන්න මේ ටික පොඩ්ඩක් පාඩම් කරන් එනවා නම් අනන්‍ය අධිකරණ බලය හරි අන්තර් උත්තරවාදී නඩුකර ඒක අලුත් කොටසක් අන්තර් උත්තරවාදී නඩුකර අනන්‍ය අධිකරණ බලය අන්තර් උත්තරවාදී නඩුකර බුද්ධිමය දීපල අයිතියක් උල්ලංඝනය වැළැක්වීම සඳහා අතුරු සහන සඳහා එල්ලීම වගේ මාතෘකාවකින් දීලා තියෙන පාඩමක් ඒක. ඕකෙන් දෙකක් හරි. තව අපිට කරන්න තියෙනවා අභියාචන. බාල වයස්කරුවන්ට එරෙහිව නඩු. ප්‍රමාණය කළ මුදල් එල්ලීම් පිළිබඳව ලඝුකාර්ය පටිපාටි. හරි පාඩම් හතරක් තියෙනවා. අපිට ඒක දවස් දෙකක් වගේ ඇතුළත ඉවර කරගන්න පුළුවන් ප්‍රශ්නයක් එක්කම යමු. මට මේ සමා වෙන්න පොඩ්ඩක් අදාද පෙරගස්ස ගති මට මෙන්න මේ කරපු එකක් මම ආපහු දාගෙන තියෙන ලිස්ට් එකට. මම ප්‍රතිශෝධන ඉල්ලීම් කරන්නම් කියලා තමයි නැවැත්තුවේ. ප්‍රතිශෝධන ඉල්ලීම් ඊළඟ දවසේ අනිවාර්යෙන් කරන්න. ප්‍රමාණය කළ මුදල් ඉල්ලීම් පිළිබඳ ලඝුකාර්ය පටිපාටියෙන් සම්පූර්ණ ලකුණු 8ක ප්‍රශ්නයක්. ඔය ඉස්සර නම් ලකුණු 16ක අහන්නේ. දැන් ලකුණු 8කට අහලා තියෙන්නේ. නෑ සෝරි ලකුණු 15කටම අහලා තියෙනවා. ලකුණු 15කට අපි ඒක සාකච්ඡා කරමු මේ පාඩම සාකච්ඡා කරලා ඉවර වෙලා. මේ බාල වයස්කරුවන්ට විරුද්ධව නඩු මේක අපි තව සාකච්ඡා කරමු සතියේ තියෙමු.
අභ්‍යාචනයට යටත්ව නඩු තීන්දුවක් ක්‍රියාවේ යෙදවීම. ඒක අපි සාකච්ඡා කරන්නේ අතරම ගිය පාර. ලඝුකාර්ය පටිපාටි යටතේ හපු නඩුව මේක අපි සාකච්ඡා කරා. අභ්‍යාචනයේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒ ටික අපි සාකච්ඡා කරමු. හරි? හොඳයි. එහෙමනම් මම පන්තිය නවත්තනවා. ළමයි පාඩම් කරගෙන යන්න. ඔයගොල්ලෝ පුළුවන් නම් බොහෝ විට මම හෙට කමර්ෂල් 1 වල 2019 පේපර් එක සාකච්ඡා කරනවා. හරි? පොඩ්ඩක් ලියාගන්න එක. 2019 අප්‍රේල් කම්පැනි ඇක්ට් එකේ ප්‍රශ්න පහ. පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ ඔහොම කම්පැනි ඇක්ට් එකේ තියෙන ප්‍රශ්න ටික තියෙනවනේ. අන්න ඒ පහ සාකච්ඡා කරනවා. ඔයගොල්ලන් ඒකට උත්තර ලියලා එවුවොත් මට සතුටුයි. 2019 අප්‍රේල් පේපර් එක. හරි? පුළුවන්කමක් තිබ්බොත් මේ ඔක්කොම වගන්ති ලියන්න එපා. වගන්ති අංක ලියලා ඒකේ කී පොයින්ට්ස් ටික විතර ලියාගෙන යන්න. හැරි ලියන්න යන්නත් එපා. මේක මෙහෙමයි සමාගමක් කියන්නේ මේකයි නේ මොකුත් එපා. සමාගම් පනති ඔයා තෝරගත වගන්තිය ලියන්න. අහලා තියෙන ප්‍රශ්නෙට හැකිය නොහැක හරි ඒ වගේ අර ඍජු අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. හරිද? ඊට පස්සේ ඒකට අදාළ වගන්තිය ලියන්න. පුළුවන් නම් මෙහෙම කරක් කමන්නේ. අර ප්ලස් ටැබ් වල කියන්නේ ලොකු කොලයක් අරගෙන මේ පැත්තේ 2019 අප්‍රේල් මේ පැත්තේ 2019 අගෝස්තු වෙන් කරලා පළවෙනි ප්‍රශ්නේ කැලේ ටික මේ පැත්තේ ලියලා යන්න. මේකේ මේ පැත්තේ ලියලා යන්න. බොහෝ විට මුළු පාඩමම ලියවිලා තියෙයි. ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒ ඔයගොල්ලන්ට. හරි? එහෙනම් පොඩ වෙලාව අරගෙන උදේවරුේ රෑ 8:00 වෙන කලින් මට එවන්නකො 2019 අප්‍රේල් ප්‍රශ්න පත්‍රයටයි පුළුවන් නම් ඔක්තෝබර් පේපර් එකටයි දෙකම එකට දාගෙන කම්පැනි ඇක්ට් එකේ ප්‍රශ්න පහට විතරක් උත්තර ටික දෙක සතියක සාකච්ඡා කරමු. හරි? එහෙමනම් පන්තිය නවත්තන්න අපි හෙට සාකච්ඡා කරමු. හරි? good night.